දැන් පටන් ගමු ළමයි නම්. අද එතකොට කියලා දෙන්න යන්නේ ඉනෝගනික් වලින් විභාගයට අහන රචනා ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. එතකොට ඒ කොටස කරගෙන යද්දී වැදගත් වෙන තියෙන කොටස් ටිකක් තියෙනවා මම ටක් ගාලා ටික මතක් කරලා ඉන්නම්. හරි පළවෙනිම එක තමයි මෙන්න මේක. මේකට කියන්නේ මොකක්ද කියලාද? කැටායන විශ්ලේෂණය නැත්නම් කාණ්ඩ විශ්ලේෂණය කියලා. හරි මෙතනදි කරන්නේ කැටායන ගොඩක් තියෙන ජලීය ද්‍රාවණයකට අපි එක එක දේවල් දාලා ඒකේ අවස්ථා කිහිපයකින් ඒකේ දෙන කැටායන අවක්ෂේප කරගන්න එක. එතකොට හිතන්න මෙන්න මේ වගේ කැටායන තියෙන මිශ්‍රණයක් තියෙනවා කියලා. අන්න ඒ කැටායන මිශ්‍රණයට මුලින්ම තිසිල් තනුක HCl එකතු කරනවා. එතකොට ඒක ඇතුලේ තිබ්බොත් එහෙම මෙන්න මේ කියන අයන Ag+ අයන, Hg2+ අයන, Pb2+ අයන. අන්න ඒ අයන තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඒ තුන් දෙනා මේ විදිහට ක්ලෝරයිඩ් හැටියට අවක්ෂේප වෙනවා. තුන් දෙනාම සුදු පාට අවක්ෂේප තුනක්. තේරුණාද? එහෙනම් මුලින්ම අවක්ෂේපන තුන් දෙනා ඒ හින්දා ඒගොල්ලන්ට කියන පළවෙනි විශ්ලේෂිත කාණ්ඩය කියලා. හරි ඊට පස්සේ ඒ අවක්ෂේප ටික අරගෙන දැන් මෙන්න මේ වගේ ද්‍රාවණයක්නේ අවසානයේ හම්බෙන්නේ. දැන් මේ තමයි මේ ද්‍රාවණය. ඒක ඇතුලේ මේ විදිහට අවක්ෂේප තුන හැදුනා. ඉතින් මේ අවක්ෂේප තුනේ තියෙන මොනවද? මෙන්න මේ තුන් දෙනා. ඊට පස්සේ මේකට අර කුණීලයක් තියලා ඊට පස්සේ යටින් බීකරයක් තියලා මේකට දානවා පෙරහන් කඩදාසියක්. මේක එක එක විදිහට පෙරණ ක්‍රම තියෙනවා. පෙරහන් කඩදාසියක් දානවා. දාලා මේ අවක්ෂේපය සහ මේ උඩ තියෙන ද්‍රාවණය සම්පූර්ණයෙන් මෙන්න මේකට හලනවා. හලපුවාම මොකද්ද සිද්ධ වෙන්නේ? මේ අවක්ෂේපය ඝන සංයෝගය මෙන්න මේ පෙරහන් කඩදාසියේ රැඳෙනවා. ද්‍රවය මොකද වෙන්නේ? පල්ලෙහාට පෙරිලා ඉතුරු වෙනවා. එතන මෙන්න මේ කැලල හඳුන්වනවා කියලාද පෙරණය කියලා. පැහැදිලිද? ඒ කියන්නේ මේකලි ගත්තොත් එහෙනම් මෙන්න මේ කොටස තමයි පෙරණය කියලා හම්බුනේ. මේ අවක්ෂේපය ඝන සංයෝගය. පැහැදිලිනේ? දැන් අවක්ෂේපයේ මේ පෙරහන් කඩදාසිය තිබ්බ ටික ඒව අයින් කරනවා. ඊට පස්සේ මේ අපි ලබාගත් පෙරණය ඉස්සරහට අරන් යනවා. අන්න ඒ පෙරණය අරගෙන ඒකට දානවා තා පොඩ්ඩක් මොනවද? තනුක HCl අම්ලය මාධ්‍ය ආම්ලීකරණය. ඊට පස්සේ මේකට H2S වායුව බුබුලනය කරනවා. පැහැදිලිද? H2S වායුව බුබුලනය කරනවා. එතකොට මේකේ තියෙනවා කැටායන කීපයක්. ඒගොල්ලෝ මෙන්න මේ විදිහට අවක්ෂේප වෙනවා. මේගොල්ලෝ තියෙනවා නම් මේ විදිහට අවක්ෂේප වෙනවා. මොනවද? Pb2+ අයන මුලිනුත් PbCl2 විදිහට අවක්ෂේප වුණා. හැබැයි දන්නවා අවක්ෂේපයක් හැදෙන්න කලින් ඒ උඩ තියෙන ද්‍රාවණය ඒ අයන වලින් සන්තෘප්ත වෙලා තියෙන එකක්. එතකොට Pb2+ අයන තවදුරටත් මෙන්න මේ පෙරණිය තිබ්බොත් එහෙම ඒ ටික PbS විදිහට අවක්ෂේප වෙනවා. කොප අයන තිබ්බොත් ඒක CuS විදිහට අවක්ෂේප වෙනවා. Hg22+ නෙමෙයි Hg2+ අයන තිබ්බොත් එහෙම HgS විදිහට අවක්ෂේප වෙනවා. Bi3+ අයන තිබ්බොත් එහෙම Bi2S3 විදිහට අවක්ෂේප වෙනවා. හරි ඒ විදිහට අවක්ෂේප මෙතනදී 9ක් ඔක්කොම ගත්තොත් 10ක්. සාමාන්‍යයෙන් මෙන්න මේක නම් සමහර තැන්වල භාවිතා කරන්නෙත් නැහැ H2SY කියන එක. ඔක්කොම ගත්තොත් එම් 10ක් මේ විදිහට අවක්ෂේප වෙනවා. හරි පාඩම් කරගමු එහෙනම් මේ දෙවෙනි විශ්ලේෂක කාණ්ඩයේ තියෙන අවක්ෂේප 10 PBS CUS HGS Bi2S3 කළු පාටයි. කහ පාට ඒවා හතරක් තියෙන CDS AS2S3 AS2S5 සහ SNS2. තැඹිලි පාට ඒවා එකක් තියෙන SB2S3 කහ දුමුරු පාට එකක් තියෙනවා SNS. ඔන්න විදිහට අවක්ෂේප 10ක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ මේ විදිහටම පෙරා ගන්නවා. එතකොට මෙන්න මේ අවක්ෂේප 10 පෙරහන් කඩදාසි ඉතුරු වෙනවා. උඩ තියෙන ද්‍රාවණය පෙරණේ විදිහට මෙහෙම හම්බ වෙනවා. පැහැදිලිද? පෙරණ විදිහට හම්බ වෙනවා. හරි ඊළඟට ඒ පෙරණේ අරගෙන මෙන්න මේ වැඩ ටික කරනවා. මොකද කරන්නේ? මුලින්ම මේක හොඳට රත් කරන්න ඕනේ. නටනකම් රත් කරන්න ඕනේ. හරි. ඇයි රත් කරන්නේ? ඒක H2S වායුව තිබ්බොත් එහෙම H2S ටික ඉවත් වෙලා යනවා. ඊළඟට මේකට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය ටිකක් දාලා ආයෙත් රත් කරනවා. ඇයි එහෙම කරන්නේ? මේ ද්‍රාවණයේ Fe2+ අයන තිබ්බොත් එහෙම ඒවා Fe3+ අයන බවට ඔක්සිකරණය කරනවා. හරි අවසානට කාණ්ඩ ප්‍රතිකාරක විදියට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. එතන හයිඩ්‍රොක්සයිඩ් තුනක් මෙන්න මේකේ අවක්ෂේප වෙනවා.
මොනවද හයිඩ්‍රොක්සයිඩ් තුන? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ්. පාට ටිකක් මෙහෙම මතක තියාගන්න. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජෙලටිනීමේ සුදු අවක්ෂේපයක්. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ කොළ පාට අවක්ෂේපයක්. ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අතු දුඹුරු පාට අවක්ෂේපයක්. ඔන්න ඔය ධන තුන කැටායන ටික අවක්ෂේප වෙනවා. දැන් සමහර විට මේ මෙතනින් ආපු පෙරණේ තිබ්බේ Fe2+ අයන වෙන්න පුළුවන්. සාන්ද්‍ර නයිට්‍රික් මගින් එක Fe3+ බවටපත් වෙලා මෙයත් එක්ක එක ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් එක අවක්ෂේප වුණා. එහෙම හිතන්න පුළුවන් අපිට. හරි. ඊළඟට අර කලින් වගේම මෙන්න මේ විදිහට මේක පෙරා ගන්නවා. පෙරණේ අරගන්නවා. පෙරණේ අරගෙන ඒකට මේ වැඩ ටික කරනවා. මොකද කරන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් දාලා මාධ්‍ය භාෂ්මික කරලා H2S වායු බුලනය කරනවා. හරි. එතකොට මොකද වෙන්නේ? අවක්ෂේප හතරක් හම්බ වෙනවා. ඒකට කියන හතරවෙනි විශ්ලේෂිත කාණ්ඩය කියලා. මොනවද මේ අවක්ෂේප හතර? කොස්නිස් කළු පාටයි, මැන්ගනස් සල්ෆයිඩ් ලාරෝස පාටයි, සින්ක් සල්ෆයිඩ් සුදු පාටයි. ඔන්න ඔය විදිහට අවක්ෂේප හතරක් හම්බ වෙනවා. අවසානෙට මෙන්න මේකේ පෙරණේ අරගෙන ඒක ආයෙත් රත් කරනවා. මොකද කලින් එකේ H2S තිබ්බනම් ආන් ඒට ඉවත් කරන්න. ඊට පස්සේ මේකට ඇමෝනියම් කාබනේට් එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? තුන් දෙනෙක් අවක්ෂේප වෙනවා. මොනවද තුන් දෙනා? කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට්, බේරියම් කාබනේට්. ඔය වැඩ පහම කරාට පස්සෙත් ද්‍රාවණය තව ඉතුරු වෙනවා නම් ඒගොල්ලෝ වැඩි කාගෙත් එක්ක අවක්ෂේප හදන්න නැති කැටගෙන. මොනවා කට්ටියද? ඔය මැග්නීසියම් අයන, පොටෑසියම් අයන, සෝඩියම් අයන ආන් වගේ දේවල්. ඒවා හඳුන ගන්න පුළුවන් පහන්සුළු පරීක්ෂාව මුලින්. හරිනේ? දැන් මේ පෙරණේ අරගෙන හරි ඒකට ප්ලැටිනම් කම්බියක් දාලා බැන්සන් දැලට අල්ලා බැලුවොත් එහෙම දම් පාටට පේනවනේ නැත්නම් ලිලැක් වර්ණයෙන් පේනවනම් ඒක පොටෑසියම් අයන තියෙනවා හඳුන ගන්න පුළුවන්. ආන් විදිහට කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔකට තමයි කාණ්ඩ විශ්ලේෂණය නැත්නම් කැටායන විශ්ලේෂණය කියලා කියන්නේ. ඒතර විභාගයට යන්න ඉන්න ඕනම ළමයෙක්ට මෙන්න මේ කාණ්ඩ විශ්ලේෂණය කියන කටපාඩම් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් හරිම අමාරුයි විභාග ප්‍රශ්නේ කරන්න. අනිවාර්යෙන් මතක තියෙන්න ඕන එකක් මේක. හරි සාමාන්‍යයෙන් ඔය 9 වෙනි ප්‍රශ්නේ ඔන්න ඔය කැටායන විශ්ලේෂණය කියන කොටස විතරක් හදපු අවුරුදුත් තිබිලා තියෙනවා. තමයි මේ අවුරුද්දත් එහෙම අවුරුද්දක් වෙන්න පුළුවන්. හරි එහෙනම් ආයෙත් පොඩ්ඩක් මතක් කරගන්න. මේක ලියලා පාඩම් කරගන්න. පළවෙනි විශ්ලේෂක කාණ්ඩේ PbCl2 AgCl G2Cl2 සුදු පාටයි. දෙවෙනි විශ්ලේෂක කාණ්ඩේ PbS CuS HgS Bi2S3 කළු පාටයි. CdS As2S3 As2S5 සහ SnS2 කහ පාටයි. sp2s3 තැඹිලි පාටයි. SnS කහ දුමුරු පාටයි. හරි ඊට පස්සේ තුන්වෙනි විශ්ලේෂක කාණ්ඩේ මේවා ටික කරපුවාම ධන තුන කැටායන තුනක් හයිඩ්‍රොක්සයිඩ් විතර අවක්ෂේප වෙනවා. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්, ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ්. වර්ණ ටිකත් ඒ වගේ පාඩම් කරගන්න. හතරවෙනි විශ්ලේෂිත කාණ්ඩේ කළු පාට දෙන්න කොස්නිස්, ලාරෝස පාට එක්කෙනා මැන්ගනස් සල්ෆයිඩ්, සුදු පාට එක්කෙනා සින්ක් සල්ෆයිඩ්. හරි පස්වෙනි විශ්ලේෂක කාණ්ඩේ ඇමෝනියම් කාබනේට් දැම්මහම අර දෙවෙනි කාණ්ඩේ යටම තුන් දෙනා කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් කියන කට්ටියගේ කාබනේට අවක්ෂේප වෙනවා. ඔය ටික පාඩම් කරගන්න. හරි ඊට පස්සේ මේකත් එක්කම වැදගත් වෙන කොටසක් තමයි අර මම ඔයගොල්ලන්ට මේ ටියුට් එක එව්වා මේ සම්පූර්ණ කරගන්න කියලා. ඒකේ හරි පෙරලා ගන්න කීයට පිටුවටද 10 වෙනි පිටුවට. ඒ 10 වෙනි පිටුවේ තියෙන මෙතන වැදගත් අවක්ෂේප කියලා තියෙනවා. ඒ ටිකත් පොඩ්ඩක් පාඩම් කරගන්න. හරි ඊට අමතරව ඔය මේ අවක්ෂේප කියන යටතේ කිසිදු කැටායනයක් සමග අවක්ෂේප නොසාධන ඇනායන. කිසිදු ඇනායනයක් සමග අවක්ෂේප නොසාධන ඇනායන කැටායන. බොහෝ ආයන සමග අවක්ෂේප සාධන කැටායන. බොහෝ කැටායන සමග අවක්ෂේප සාධන ඇනායන. ඔන්න ඔය ටික පාඩම් කරගන්න. ඊට සල්ෆේට් නා අවක්ෂේප හදන්නේ අර මෙන්න මේ හැමෝගෙත් එක්ක හදන කට්ටියත් එක්කයි. ඊට අමතරව ස්ට්‍රොන්ටියම් සහ බේරියම් එක්ක විතරයි. ඊට පස්සේ හේලයිඩ් වලින් අවක්ෂේප ගොඩක් නැහැ. හැමෝගෙත් එක්කම අවක්ෂේප හදන 4 දෙනා සහ අයඩයිඩ් වල නම් තව ඊට අමතරව දෙන්නෙක් ඉන්නවා. ඒ ටික පොඩ්ඩක් පාඩම් කරගන්න. වැදගත් අවක්ෂේප ටික ආයෙත් පොඩ්ඩක් මතක් කරගමු. මොනවද? හරි පළවෙනි සෙට් එක ලෙඩ් වල හේලයිඩ් 3. එහෙනම් මතක තියාගන්න ලෙඩ් වල හේලයිඩ් 3. ඒගොල්ලන්ගේ වැදගත්කම තමයි රත් කරපුවාම දිය වෙනවා, සිසිල් කරපුවාම නැවත අවක්ෂේප වෙනවා. රත් කරපුවාම දිය වෙනවා, සිසිල් කරපුවාම නැවත අවක්ෂේප වෙනවා. මොනවද මේ තුන් දෙනා? PbCl2 සුදු පාට ඉදි කටුකූරු වගේ අවක්ෂේපයක්. ඊට පස්සේ PbBr2 ලා කහ පාට අවක්ෂේපයක් සහ PbI2 තද කහ පාට අවක්ෂේපයක් නැත්නම් රන්වන් පාට අවක්ෂේපයක්.
මොකද්ද මේ තුන්දෙනාගේ විශේෂත්වය? රත් කරපුවාම දිය වෙනවා, සිසිල් කරපුවාම නැවත අවක්ෂේප වෙනවා. එහෙම නැත්නම් සමහර තැන්වල තියෙනවා උණු ජලයේ දිය වෙනවා කියලා. හරි, ඊළඟ වැදගත් අවක්ෂේප තුන ඇමෝනියා වල ද්‍රාව්‍යතාවය වෙන හඳුනාගත හැකි අවක්ෂේප. මොනවද? ඔව්. සිල්වර හේලයිඩ් තුන. මොනවද? AgCl, AgBr සහ AgI. වැදගත්කම පාට වැදගත්. ඊට අමතරව දිය වෙන්නේ මොන වගේද කියන එක වැදගත්. AgCl කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. එයාත් අණු ඇමෝනියා වල දිය වෙනවා. දැන් මේ ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් එහෙම ඇමෝනියා වල දිය වෙන්න දාලා තනු ඇමෝනියත් එක්ක දිය වෙන මොකක් හදාගන්නද? සිල් වගේ ඇමීන් සංකීර්ණ හදාගන්න. ඇමීන් සංකීර්ණ වල ගිය සතිය මතක් කරලා දුන්නා. සිල්ව ධනයක අයනයක් හදන්නේ ඩයිඇමීන් සංකීර්ණයක්. ඇමෝනියා දෙකක් එක්ක. AgBr ලා කහ පාටයි. හැබැයි තනු ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. දිය වෙන්නේ සාන්ද්‍ර ඇමෝනියා වල. ඊට පස්සේ සිල් අයඩයිඩ් ගත්තොත් අද කහ පාටයි. ඒක දිය වෙන්නේ නැහැ ඇමෝනියා වල. ඊළඟට බේරියම් සාධන වැදගත් අවක්ෂේප තුනක් තියෙනවා. මොනවද ඒ අවක්ෂේප තුන? බේරියම් සල්ෆේට්, බේරියම් සල්ෆයිඩ් සහ බේරියම් කාබනේට්. හරි. එතකොට බේරියම් සල්ෆේට් කියන විශේෂත්වය තමයි අම්ලවල දිය වෙන්නේ නැහැ ඒක. ඉතුරු දෙන්න නම් මොකද වෙන්නේ? අම්ලවල දිය වෙනවා. දැන් සල්ෆේට් අයන හඳුන ගන්න පරීක්ෂාවක් ලියන්න කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මොකද්ද? ඒ සල්ෆේට් අයන තියෙන ද්‍රාවණයට බේරියම් ක්ලෝරයිඩ් ටිකක් එකතු කරන්න පුළුවන්. එතකොට සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. ඒ අවක්ෂේපය අම්ලවල දිය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පරීක්ෂණයක් කියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා වැදගත් අවක්ෂේප දෙකක් තව. රත් කරපුවාම කළු පාට වෙන සුදු අවක්ෂේප දෙක මොනවද? සිල්වර් තයෝ සල්ෆේට් සහ ලෙඩ් තයෝ සල්ෆේට්. හරි, ඔයිට අමතරව විභාගයට ඔය ඇනායන හඳුනා ගැනීම යටතේ වැදගත් පරීක්ෂණ දෙකක් තියෙනවා. මොනවද? නයිට්‍රේට් හඳුනා ගැනීම. ඇලුමිනියම් කුඩු පරීක්ෂාව සහ දුඹුරු වලේ පරීක්ෂාව. ඒ ඇලුමිනියම් කුඩු පරීක්ෂාවේ සිද්ධ වෙන්නේ ඔය නයිට්‍රේට් හරි නයිට්‍රයිට් හරි තියෙන ද්‍රාවණයට ඇලුමිනියම් කුඩු, එහෙම නැත්නම් සින්ක් කුඩු, එහෙම නැත්නම් දෙවර්ධනා කියන මිශ්‍ර ලෝහයක් තියෙනවා. ආන්ගේ මිශ්‍ර ලෝහය හරි දාපුවාම ඒක නයිට්‍රේට් හරි නයිට්‍රයිට් හරි අයන තිබ්බොත් එහෙම හරි ඒ ලෝහය දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල භස්මයක් දැම්මාම ඒකෙන් ඇමෝනියා වායුව පිට වෙනවා. හරිද? අන්න එහෙම තිබ්බොත් එහෙම ඒකේ ওই අයන දෙක තියෙනවා. හරි, ඊළඟට දුඹුරු වලේ පරීක්ෂාව නම් ගිය සතියේ ප්‍රශ්න කරත් ආවා. මොකද කරන්නේ? නයිට්‍රේට් අයන තියෙන ද්‍රාවණයට අලුත සෑදූ සංතෘප්ත ෆෙරම් සල්ෆේට් ද්‍රාවණයක් එකතු කරලා ඊට පස්සේ නලයේ බිත්තිය දිගේ වැටෙන විදිහට පරිස්සමට මේකට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලේ බිඳු කිහිපයක් එකතු කරනවා. එතකොට මෙන්න මේ හරියේදී දුඹුරු පාට වලල්ලක් වගේ එකක් බලා ගන්න පුළුවන්. එන්නනේ ওই දුඹුරු වලේ පරීක්ෂාව. හරි, ඔయిత අමතරව තව ඕන වෙයි කියලා හිතෙනවා නම් අර ගිය සතියේ එහෙම හම්බෙච්ච මෙන්න මේ ටිකත් මතක් කරගන්න. මොනවද? වායු පිටවීම අණු ආයන හඳුනා ගැනීම යටතේ තනු කම්ල සමග වායු පිටක නැණායන. ඊට පස්සේ ඒ පිටවන වායුව හඳුනා ගන්න ක්‍රම. සාන්ද්‍ර සල්ෆියුරික් සමග වායු පිටක නැණායන. හරි. ඊට පස්සේ ප්‍රබල භස්මයක් දැම්මොත් එහෙම වායුවක් පිට කරන්නේ ඇමෝනියම් අයන වලින් විතරයි. ඔන්න ඔය කියන දේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරි. හොඳයි. එහෙනම් අපි ප්‍රශ්න වලට යමු. හරි. මම විනාඩියක් දෙන්නම්. කාණ්ඩ විශ්ලේෂණය කියන එක පාඩම් නැත්නම් ඉක්මනට පාඩම් කරගන්න. හරි. ඉක්මනට පාඩම් කරගන්න මේක. කාණ්ඩ විශ්ලේෂණය පාඩම් නැත්නම් මම පූර්ව පිටුටක් එවලා තියෙන්නේ. ඒක ඉක්මනට ලියලා නැත්නම් ලියා ගන්න. පොඩි වෙලාවක් දෙන්න.
හරි. ඉක්මනට ගන්න එහෙනම් 2018 දැන් මේක ඕල්ඩ් සිලබස් ප්‍රශ්නයක් පේපර් එකක් නිසා ඒක අහලා තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නෙට 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස ගන්න එහෙනම් 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. දැන් ගිය සතියේ කියලා දුන්නේවත් පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. අර මීන්සන් කියන ගණ එහෙම. හරි ගන්න 2018 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. හරි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙහෙමයි. බලන්නකොට බලන්න 2018 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස 2018 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ඒක අහලා තියෙන්නේ මෙහෙමයි P නම් ජලීය ද්‍රාවණයක කැටායන දෙකක් හා ඇනායන දෙකක් අඩංගුයි. මෙම කැටායන හා ඇනායන හඳුනා ගැනීම සඳහා පහ සඳහන් පරීක්ෂණ සිදු කරන ලදී. මොනවද බලන්න කරලා තියෙන පරීක්ෂණ? එතෙන්දී තනුක HCl මගින් P ආම්ලීකృత කර දැන් අවශ්‍ය නම් අර කාණ්ඩ විශ්ලේෂණ නෝට් එක ළඟට ගන්නකො. තනුක HCl වලින් P ආම්ලීකృత කර ද්‍රාවණය තුලින් H2S බහුලණය කරන ලදී. පැහැදිලි ද්‍රාවණයක් ලැබුණි. මොකක්ද අපිට එකකින් කියන්න පුළුවන්? පැහැදිලි ද්‍රාවණයක් ලැබුණා නම්. ඔව් පැහැදිලි ද්‍රාවණයක් ලැබුණා අපිට කියන්න පුළුවන්. අර දෙවන විශ්ලේෂිත කාණ්ඩේ තිබ්බ කැටායන මේක එකක්වත් ඇතුළත් වෙන්නේ නැහැ කියලා. හරි ඊට පස්සේ දෙවෙනිට කළා තියෙනවා H2S සියල්ලම ඉවත් වන තුරු ඉහත ද්‍රාවණය නටවන ලදී සාන්ද්‍ර නයිට්‍රික් බිඳු කිහිපයක් එකතු කර ද්‍රාවණය තවදුරටත් රත් කරන ලදී ලැබුණු ද්‍රාවණය සිසිල් කර ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන ලදී දුඹුරු පැහැති අවක්ෂේපයක් හම්බෙලා තියෙනවා Q කියලා. දුඹුරු පාට අවක්ෂේපයක් හම්බෙලා තියෙනවා Q කියලා. හරි දැන් එහෙනම් කියන්න පුළුවන් මේ අර තුන්වෙනි විශ්ලේෂක කාණ්ඩේ වැඩ ටිකනේ කරලා තියෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් මේ හම්බෙච්ච Q අවක්ෂේපය දුඹුරු පාට එහෙම නැත්නම් රතු දුඹුරු පාටයක් අපි ඉගෙන ගත්ත කවුද? ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් කියලා. හැබැයි ඒකෙන් ස්ථිර වශයෙන් නිගමනයකට එන්න බෑ. මෙන්න මේ P ද්‍රාවණය ඇතුලේ තිබ්බේ Fe3+ අයන කියලා. ඇයි එහෙම කියන්නේ? මොකද මේකට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලේ බිඳු කිහිපයක් එකතු කරලා පස්සේ තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා කියන්න පුළුවන් ආරම්භයේ මේකේ තිබ්බේ Fe2+ අයන ඒක නයිට්‍රික් දැම්මට පස්සේ 3+ බවට ඔක්සිකරණය වුණා කියලා. එහෙම කියන්න පුළුවන් වුණා. සමහරවිට මුලින් නම් මේ Fe3+ තිබ්බ වෙන්නත් පුළුවන්. බලමු මේක හඳුනගන්න පරීක්ෂණයක් අන්තිමට දීලා ඇති. ඊට පස්සේ තියෙනවා Q පෙරා ඉවත් කර පෙරණය තුලින් H2S පුපුරණය කරපුවාම ලාරෝස පහට අවක්ෂේපයක් හම්බෙලා තියෙනලු R කියලා. එහෙනම් කියන්න බලන්න R කියන්නේ කවුද? මැන්ගනස් සල්ෆයිඩ් එක තමයි ලාරෝස පහට අවක්ෂේපය. R පෙරා ඉවත් කර H2S සියල්ලම ඉවත් වන තුරු පෙරණය නටවන ලදී. ද්‍රාවණයට ඇමෝනියම් කාබනේට් එකතු කරන ලදී. මොකද වෙන්නේ? පැහැදිලි ද්‍රාවණයක් ලැබිලා තියෙනවා. පැහැදිලි ද්‍රාවණයක් ලැබිලා තියෙනවා. හරි. එහෙනම් මොකද වෙන්නේ? අර පස්වෙනි විශ්ලේෂක කාණ්ඩයවත් මේකේ නැහැ. ඊළඟට කියලා දෙනවා මේ P ගේ අලුත් කොටසකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරපුවාම කැතකොළ පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. හරි. කියන්න බලන්න. කැතකොළ පාට අවක්ෂේපය මොකද්ද? ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් නේ. ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් තමයි කැතකොළ පාට අවක්ෂේපය. එහෙනම් කියන්න ආරම්භයේ මෙන්න මේ P ද්‍රාවණය තුළ තිබිලා තියෙන්නේ Fe ධන 3ද ධන 2ද? කවුද තිබිලා තියෙන්නේ?
ඔව් ධන දෙක නේද? ධන දෙක තිබිලා ඒක නයිට්‍රික් දැම්මට පස්සේ ධන තුන බවට ඔක්සිකරණය වෙලා පස්සේ ඒක හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙලා. හරි එහෙනම් කියන්න පුළුවන් පී ද්‍රාවණයේ තිබ්බ මේ කැටායන දෙක මොනවා කියලාද? Fe2+ සහ manganese 2+ කියලා. තහවුරු ගන්න පරීක්ෂණ දෙකකුත් තියෙනවා. තනුක නයිට්‍රික් වල Q දිය කරනවලු එතකොට Fe3+ අයන හම්බ වෙනවා. සැලිසිලික් අම්ල ද්‍රාවණයක් එකතු කරපුවාම ලාදම් පහති ද්‍රාවණයක් හම්බ වෙනවා. හරි. Fe3+ අයන හඳුන ගන්න පරීක්ෂණ ගිය සති කියලා දුන්නා. සැලිසිලික් අම්ල දැම්මහම ලාදම් පාට එහෙම නැත්නම් නිල් දම් පාට ද්‍රාවණයක් හම්බ වෙනවා කියලා කිව්වා. දැන් හරි. හත්වෙනි එක බලන්න තනුක අම්ලයක ආර්දිය කරනවලු. හරි මේක ද්‍රාවණයට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරපුවාම සුදු පැහැති අවක්ෂේපයක්. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? මැන්ගනස් සල්ෆයිඩ් පත් වෙනවා මැන්ගනස් හයිඩ්‍රොක්සයිඩ් බවට. මේක ලාරෝස නැත්තම් සුදු පාට නැත්තම් ක්‍රීම් පාට අවක්ෂේපයක් කියලා කියලා දුන්නා. හරි අවක්ෂේපයක් හැදෙනවලු. ඊට පස්සේ කල්යත්න ඒක දුමුරු පැහැට හැරෙනවලු. හරි මොකද්ද වෙන්නේ? මේ කල්යත්න MnO2 කියන දුමුරු පාට අවක්ෂේපේ බවට පත් වෙනවා. එහෙනම් හරියටම හරි කියලා තියෙන ඒවා. හරි ඊට පස්සේ දැන් එහෙනම් අපි තහවුරු කරගත්තා මේකේ තිබ්බ ධනායන දෙක නම් මොනවද? ආරම්භයේ නම් තිබ්බේ Fe2+ ආය Mn2+. Q සහ R අවක්ෂේප දෙක නම් මෙන්න මේ දෙක. එනයින හඳුන ගන්න පරීක්ෂණ දෙකක් බලන්න. පළවෙනි එක. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය P වලට එකතු කරන ලදී. සුදු අවක්ෂේපයක් සෑදෙනවා. හරි. මොකද කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය P වලට එකතු කරන ලදී සුදු අවක්ෂේපයක් සෑදුනි. හරි. ආයෙත් බලන්න. බේරියම් ක්ලෝරයිඩ් එකතු කරන සුදු පාට අවක්ෂේපයක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මොනවද මේ අවක්ෂේප? බේරියම් හදන වැදගත් සුදු අවක්ෂේප මතක් ගන්න. බේරියම් සල්ෆේට්, බේරියම් සල්ෆයිඩ්, ආය බේරියම් කාබනේට්. ඔන්න ඔය තුනෙන් එකක්. සුදු අවක්ෂේපය පෙරා වෙන් කර අවක්ෂේපයට තනුකයිත සීල් එකතු කරන ලදී සුදු අවක්ෂේපය ද්‍රවණය නොඋනි. ඒ කියන්නේ මේ අවක්ෂේපය අම්ල වල දිය වෙන්නේ නැල්ලු. මොකක්ද එහෙනම් අවක්ෂේපය? බේරියම් සල්ෆේට්. එහෙනම් මොකද්ද මේකේ තිබ්බ ඍණායනය? සල්ෆේට් නේ. තව පොඩ්ඩක් බලමු. සුදු අවක්ෂේපය පෙරා වෙන් කර අවක්ෂේපයේ තනුක එච්චල් එකතු කරන ලදී අවක්ෂේපය දියුන්නේ නැහැ කියනවනම් ඔව් ඉතින් මොකද්ද? බේරියම් සල්ෆේට්. එහෙනම් මේකේ තිබ්බ ඍණායනය එකක් තමයි සල්ෆේට්. අනිත් එක මොකද කියන්නේ? 8 දෙකෙන් ලැබුණු පෙරණේ කොටසකට ක්ලෝරින් දියර හා ක්ලෝරෝෆෝම් එකතු කර මිශ්‍රණය හොඳින් සුලවන ලදී. ක්ලෝරෝෆෝම් ස්තරය කහදුඹුරු පැහැයට හැරුණලු. ක්ලෝරෝෆෝම් ස්තරය කහදුඹුරු පැහැයට හැරුණලු. මොකද්ද ඊළඟ ආයනේ එහෙනම්? ක්ලෝරින් දියර පරීක්ෂාවේදී. ක්ලෝරින් දියර පරීක්ෂාවේදී හරි බ්‍රෝමයිඩ් අයන තිබ්බොත් එහෙම එයා Cl2 එකතු වෙලා Br2 බවට මෙයා ඔක්සිකරණය වෙනවා. මෙයා Cl- බවට හරණය වෙනවා. හරි. අයඩයිඩ් අයන තිබ්බොත් එහෙම එයා ක්ලෝරින් දීරත් එක්ක I2 බවට ඔක්සිකරණය වෙනවා. මෙයා Cl- බවට හරණය වෙනවා. හරි. ඊට පස්සේ බ්‍රෝමින් නම් ජලීය මාධ්‍යයේදී රතු දුඹුරු වර්ණයක් පෙන්වනවා. ඊට පස්සේ මේ මොනවාද කාබනික මාධ්‍යයේදී රතු දුඹුරු පාට වර්ණයක් පෙන්වනවා. අයඩින් නම් කාබනික මාධ්‍යයේදී මොන පාටක්ද? දම් පාටක් පෙන්වුම් කරනවා. එහෙනම් මේකේ තියෙන විදිහට කාබනික ස්තරයේ වර්ණය මොකද වෙලා තියෙන්නේ? කහ දුඹුරු පැහැයට හැරිලා තියෙන්නේ. හරිය කියන රතු දුඹුරු පාට වගේ. හැරිලා තියෙන්නේ. එහෙනම් මේකේ තිබිලා තියෙන මොන අයනද? බ්‍රෝමයිඩ් අයන. එහෙනම් මෙන්න ඊළඟ ඍණ අයනය මේකේ තිබ්බ Br-. හරි. P ද්‍රාවණයේ ඇති කැටායන දෙක හා ඇනායන දෙක හඳුනා ගන්න හේතු අවශ්‍ය නැත. මෙන්න කැටායන දෙක මෙන්න ඇනායන දෙක. Q සහ R අවක්ෂේප රසායන සූත්‍ර මෙන්න රසායනික සූත්‍ර. හරි බලන්න. ඊට තමයි විභාගයට අහලා තියෙන්නේ. හරි. හඳුනාගත්තනේ අවක්ෂේප දෙක ලක්ෂණ 75යි. දැන් 2019 අහලා තියෙන ප්‍රශ්නෙට දැන් 2019 ඉඳන් අහන්නේ 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට. හරි මේ රටාව තේරෙයි ඉස්සරහට කරගෙන යද්දී
ඒතර කාණ්ඩ විශ්ලේෂණය එහෙම පාඩම් කරගන්නේ කොයිතරම් වැදගත්ද කියලා තේරෙයි. හරි යමුද 19 වෙනි ප්‍රශ්නෙට. එතන තියෙන X ද්‍රාවණයෙහි ලෝහ කැටායන 4ක් අඩංගු වේ. මෙම කැටායන හඳුනා ගැනීම සඳහා සිදු කර පරීක්ෂණ මොනවම දීලා තියෙනවා. හරි බලන්න දීලා තියෙන පරීක්ෂණ මොනවද කියලා. හරි X කුඩා කොටසකට තනුක HCl එකතු කරන ලදී අවක්ෂේපයක් නැත. ඊට පස්සේ දෙවෙනි එක කරලා තියෙනවා. මොකද්ද? ඉහත එකෙහි ලැබුණු ද්‍රාවණය තුළින් H2S යවපුවම කළු පාට අවක්ෂේපයක් හම්බුණාද? මම එහෙනම් ඔක්කොම ලියන්නම් හම්බෙන කළු පාට අවක්ෂේප ටික මොනවද? PBS, PUS, HGS, Bi2S3. එහෙනම් ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් ඉන්නවා. දැන් මේගොල්ලන්ගෙනුත් එක්කෙනෙක් අපි අයින් කරමු. කවුද අයින් කරන්නේ? PBS අයින් කරමු. හේතුව මොකද්ද? ලෙඩ් අයන තිබ්බනම් එයා පළවෙනි කාණ්ඩේත් අවක්ෂේප වෙනවා. දැන් පළවෙනි කාණ්ඩේදී පැහැදිලි ද්‍රාවණයක් හම්බුණා කියලා කියන්නේ ආරම්භයේ මේ අයන තිබිලා නැහැ. ලෙඩ් අයන තිබිලා නැහැ. හරි ඉස්සරහට යමු. එහෙනම් P1 කියලා කියන්නේ ඔන්න ඔය P1 කියලා කියන්නේ මෙන්න මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. හරි. තුන්වෙනි පරීක්ෂණය පොඩ්ඩක් බලමු. P1 පෙරා වෙන් කරන ලදී H2S ඉවත් කිරීම සඳහා පෙරණේ නටවා සිසිල් කර ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන ලදී. කොළ පැහැති අවක්ෂේපයක් ලැබිලා තියෙනවා. කොළ පාට අවක්ෂේපයක් කියන්න බලන්න. තුන්වෙනි විශ්ලේෂක කාණ්ඩේ කොළ පාට අවක්ෂේපක උද ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් මේක තමයි P2. 4. P2 පෙරා වෙන් කර H2S බුබුලණය කරන ලදී සුදු පාට අවක්ෂේපයක් හම්බෙලා තියෙනවා. කියන්න මොකක්ද සුදු පාට අවක්ෂේපය? සින්ක් සල්ෆයිඩ්. ඊළඟට P3 පෙරා වෙන් කරන ලදී H2S ඉවත් කිරීම සඳහා පෙරණේ නටවා සිසිල් කර ඇමෝනියම් කාබනේට් එකතු කරන ලදී සුදු අවක්ෂේපයක් හම්බෙලා තිනවා P4 කියලා. හරි මොනවද එන හම්බෙන්නේ? කැල්සියම් කාබනේට් වෙන්න පුළුවන්. ස්ට්‍රොන්ටියම් කාබනේට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බේරියම් කාබනේට් වෙන්න පුළුවන්. මෙන්න P4. හරි එහෙනම් P4 කියන්නේ ඔන්න ඔයගොල්ලන්ගෙන් එක්කෙනෙක්. හරි අවක්ෂේප හඳුනගන්න මෙන්න පරීක්ෂණ ටික දීලා තියෙනවා. පළවෙනි එක. උණුසුම් තනුක නයිට්‍රික් වල P1 තිය කරනවලු වැඩිපුර සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරපුවම තද නිල් පාට ද්‍රාවණයක් හම්බෙලා තියෙනවා. කියන්න බලන්න. නයිට්‍රික් අම්ලය දිය කරපුවාම මෙන්න මේ අවක්ෂේප ටික ඒගොල්ලන්ගේ අයන බවට පත් වෙනවා. වැඩිපුර ඇමෝනියා දැම්මහම ඒගොල්ලෝ ඇමීන් සංකීර්ණ බවට පත් වෙනවා. දැන් මෙතනින් ඇමීන් සංකීර්ණ හදන කෙනෙක්ට ඉන්නේ කොපර් විතරයි. කොපර්ගේ ඇමීන් සංකීර්ණයෙන් තද නිල් පාටයි. දැන් මේකේ දීලා තියෙන්නේ තද නිල් පාටයි කියලාමයි. පැහැදිලිනේ? හරි එහෙනම් මේ තෝරගන්න පුළුවන් P1 කියන අවක්ෂේපය කවුද? CuS. එහෙනම් ඔන්න P1 කියලා කියන්නේ CuS. හරි එතකොට මේ copper 2+ අයන වැඩිපුර ඇමෝනියත් එක්ක හදන ද්‍රාවණය මොකද්ද? එක ද්‍රාවණය. කොපර්ගේ ඇමීන් සංකීර්ණය. කොපර්ගේ ඇමීන් සංකීර්ණය මතකනේ ටෙට්‍රා ඇමීන් සංකීර්ණ කොපර් හදන්නේ. හරි ඊළඟට P2ට වැඩිපුර තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කර පසුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක් කරන ලදී කහ පැහැති ද්‍රාවණයක් හම්බ වෙනවලු. ඊට පස්සේ ඒකට තනුක සල්ෆරික් දැම්මම මේක තැඹිලි පාට එනවලු. හරි ඉතින් අපි අවක්ෂේපේ නම් තෝරගෙන ඉවරයිනේ P2 කියන්නේ මොකද්ද? මොකද්ද P2 කියලා කියන්නේ? ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. එහෙනම් ඔය ද්‍රාවණ දෙක බලමු දෙක ද්‍රාවණය තුන ද්‍රාවණය මොකද්ද කියලා. මම ප්‍රතික්‍රියා වලින් පෙන්නන්නම්. හරි මොකද කියන්නේ? P2ට වැඩිපුර තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා පසුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවලු. මතකද? Cr3+ අයන භාෂ්මික මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග මොන බවටපත් වෙනවද? ක්‍රෝමේට් බවටපත් වෙනවා. ඔක්සිකරණය වෙනවා. එතකොට මෙයා ජලයේ බවට හරණය වෙනවා. මේ භාෂ්මික මාධ්‍ය සිද්ධ වෙන වැඩ. හරිනේ. හරි එහෙනම් ක්‍රෝමේට් තමයි ඔය කහ පාටට හේතු වෙන එක්කෙනා. හරි. මෙතනදී මාධ්‍ය භාෂ්මීකරණ දාලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ නිසා මේ ක්‍රෝමේට් අයින මම සෝඩියම් ක්‍රෝමේට් කියලා ලියන්න. හරි. ඊළඟට
මෙන්න මේ සමතුලිතතාවය මතකද හැමෝටම? මොකද්ද සමතුලිතතාවය? ඒක මතක නැත්තම් ලියගන්න. ක්‍රෝමේට් සහ ඩයික්‍රෝමේට් අතර තියෙන සමතුලිතතාවය. හරි. ක්‍රෝමේට් කියලා කියන්නේ කහ පාට ද්‍රාවණයක්. මෙයා තැඹිලි පාට ද්‍රාවණයක්. ක්‍රෝමේට් එයා ස්ථායි වාෂ්මික මාධ්‍යයේ, ඩයික්‍රෝමේට් එයා ස්ථායි ආම්ලික මාධ්‍යයේ. එතන මේ ක්‍රෝමේට් ද්‍රාවණයකට භස්මයක් දැම්මම කියලා වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකට අම්ලයක් දැම්මොත් මොකද වෙන්නේ? අම්ලයක් දැම්මොත් මොකද වෙන්නේ? ආම්ලික මාධ්‍ය ස්ථායි කියන හොයාගෙන සමතුලිතතාවය මේ පැත්තට එනවා. තැඹිලි පාට වෙනවා. භස්මයක් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? තැඹිලි පාට එක කහ පාට වෙනවා. ඔන්න ඔය දේ තමයි සිද්ධ වෙන්නේ. තේරුණානේ? හරි. එහෙනම් තැඹිලි පාට එක මොකද්ද? සෝඩියම් ඩයික්‍රෝමේට්. සෝඩියම් ඩයික්‍රෝමේට්. ඊළඟට තනුක HCl P3 ද්‍රවණය කර තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්‍රමයෙන් එකතු කරන ලදී සුදු පැහැති අවක්ෂේපයක් P5 හම්බෙලා තියෙනවා. හරි කියන්න බලන්න. P5 කියන අවක්ෂේපය දන්නේ නැහැ තාම. දැන් P4 නම් දන්න. P3 නම් දන්නවනේ. P4 දන්නවා. P5 කියන එක නම් තාම දන්නේ නැහැ. කොහොමද ඒක හොයාගන්නේ? හරි මොකද්ද කියලා තියෙන ආයෙත් බලන්න. තනුක HCl වල P3 දිය කරනවලු කියන්න බලන්න. සින්ක් සල්ෆයිඩ් තනුක HCl වල දිය කරොත් මොනවා වෙනවද? සින්ක් ක්ලෝරයිඩ් බවට පත් වෙනවා. සින්ක් ක්ලෝරයිඩ් කියලා කියන්නේ සින්ක් 2+ අයන විදිහටයි එක තියෙන්නේ. හරි ඊළඟට මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්‍රමයෙන් එකතු කරනවලු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්‍රමයෙන් එකතු කරනවලු. එතන මොකද වෙන්නේ? මේක සින්ක් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. ඒක තමයි එහෙනම් මොකද්ද? P5 කියන අවක්ෂේපය. පැහැදිලිද? ඊළඟට මොකද කරන්නේ? තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කීම තවදුරටත් සිද්ධ කරනවලු. ඒතර වෙන්නේ මොකද්ද? මේ හැදිච්ච සින්ක් හයිඩ්‍රොක්සයිඩ් එයා උභයගුණී එක්කෙනෙක් නිසා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ හැදෙන මොකද්ද? හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණයේ බවට. හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණයේ බවට පත් වෙනවා. පැහැදිලිනේ? එහෙනම් ඒක තමයි ඔන්න කියන හතර ද්‍රාවණය. මොකද්ද? සින්ක්ගේ හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණය. තේරුණානේ? සින්ක්ගේ හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණය. හරි P3 කියලා කියන්නේ නම් සින්ක් සල්ෆයිඩ් එක ස්ථිරයි. හරි P4 බලන්න. සාන්ද්‍ර HCl හි P4 දිය කරලා පහන් සුළු පරීක්ෂාට භාජනය කරනවා. ගඩොල් රතු දැල්ලක් නම් හම්බෙන්නේ කවුද ගඩොල් රතු දැල්ලක් හම්බෙන්නේ? කැල්සියම්. එහෙනම් P4 කියලා කියන්නේ කැල්සියම් කාබනේට්. හරිනේ. එහෙනම් X ද්‍රාවණයේ ඇති ලෝහ කැටායන හඳුනගන්නලු හේතු දැක්වීම අවශ්‍යනැල්ලු. හරි මොනවද කැටායන ටික? මෙන්න අවක්ෂේප ටික. එහෙනම් කැටායන වෙන්නේ copper 2+ Cr3+ zinc 2+ සහ කැල්සියම් 2+. තේරුණානේ? ඔන්න ඔය ටික. එහෙනම් මෙන්න අවක්ෂේප 5 මෙන්න ද්‍රාවණ 4. අවශ්‍ය දේවල් තියෙනවා ලියාගන්න. ලකුණු 75යි.
බලන්න ජස් 20ට යන්න. ජස් 20 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස ගැලීම් සටහනක් තියෙන සම්පූර්ණ කරමු. දැන් මේ කරන ප්‍රශ්න ටික නැවත පාරක් කරලා බලන්න ඕනේ. ඒකට තමයි පුළුවන් කියලා තහවුරු වෙන්නේ. හොඳයි අපි ගැලීම් සටහන බලමු ඉතින්. පහත් දැක්වෙන ගැලීම් සටහනේ ඇති A සිට Q දක්වා ඇති ද්‍රව්‍ය වල රසායනික සූත්‍ර දක්වා එම ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා රසායනික සමීකරණ සහ හේතු හොයාගන්න හේතු දැක්වීම අවශ්‍ය නැත. හරි. ඊට පස්සේ මුලින්ම ඔය හැඩතල ටික බලන්න. ඝන සංයෝග වල හැඩය, අවක්ෂේප, ද්‍රාවණ, වායුවක් පෙන්ලා තියෙන මොන හැඩයෙන්ද? අන්න ඒවා ටිකක් බලා ගන්න හැම. හරි එහෙනම් ප්‍රශ්නට යන්න අපි. හරි A කියලා ලෝහයක් තියෙනවලු. ඒක ඝන අවස්ථාවේ තියෙන ලෝහයක්. ත්‍රිකෝණ කොටුවකින් පෙන්ලා තියෙන්නේ. ඒකට තනුක සල්ෆේට් දැම්මහම B කියලා ලාකොළ පාට ද්‍රාවණයකුයි අවර්ණ ගන්ධයක් රහිත වායුවකුයි පිට වෙලා තියෙනවා. සාමාන්‍ය ලෝහයකට තනුක සල්ෆේට් දැම්මහම පිට වෙන හයිඩ්‍රජන් වායුවනේ නේද? ලවණය සහ හයිඩ්‍රජන් වායුවනේ. ඒ හින්දා C කියන්නේ නම් හයිඩ්‍රජන් වායුව කියලා හරියටම කියන්න පුළුවන්. ෂුවර් කරලම කියන්න පුළුවන්. එහෙනම් A සිට Q දක්වා සංයෝග ටික තියෙන්නේ. එහෙනම් මම පෙන්නන්න පොඩ්ඩක් මේ පැත්තෙන් A B C D E F G H I J K L M N O P Q. එහෙනම් C කියන්නේ නම් හයිඩ්‍රජන් වායුවක තහවුරුයි. දැන් බලන්න තනුක සල්ෆියුරික් වල දිය කරපුවාම ලා කොළ පාට ද්‍රාවණයක්ම හම්බෙන්නේ. දැන් මතක් කරන්න කොළ පාට ජලීය සංකීර්ණය. දෙන්නයිනේ කියලා දුන්නේ කවුද? එක්කෝ නිකල් 2+ එහෙම නැත්නම් Fe2+ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්. තා පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලන්න. ඔය ලා කොළ පාට ද්‍රාවණය එයාට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම කැතකොළ පාට අවක්ෂේපයලු හම්බෙන්නේ. කැතකොළ පාට අවක්ෂේපය මොකද්ද? ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් නේද? හරි එහෙනම් අනිවාර්යෙන් A කියන ලෝහය නිකල් නෙමෙයි මොකද්ද? ෆෙරස් කියන්නේ අයන් වෙන්න ඕනේ යකඩ වෙන්න ඕනේ. හරි එහෙනම් මම ගන්නම් මේම Fe වලට තනුක සල්ෆියුරික් අම්ලය දැම්මහම ඒකපත් වෙනවා FeSO4 බවට. එහෙනම් මොකද්ද B A කියලා කියන්නේ? Fe ලෝහය B කියලා කියන්නේ FeSO4 වලට. ඊට පස්සේ මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම කැතකොළ පාට අවක්ෂේපය මොකද්ද? FeOH twice. එහෙනම් ඒක තමයි D කියන එක. අනේ මේ වගේ. හරි ඊළඟට ඒකට E කියන අවර්ණ ද්‍රාවණය දාපුවාම F කියන රතු දුඹුරු පාට අවක්ෂේප බවට පත් වෙනවා. කියන්න බලන්න රතු දුඹුරු පාට අවක්ෂේපය මොකද්ද? ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් නේ. එතකොට මෙතන වෙලා තියෙන ධන 2 ධන 3 බවට ඔක්සිකරණය වෙලා. එහෙනම් ඔක්සිකරණය කරන්න පුළුවන් එක්කෙනෙක් තමයි දාන්න ඕනේ. හරි දීලා තියෙනවා E ගැන ඉඟියක්. මොකද්ද E අණු ආවර්ත වගේ මුල් ආවර්ත දෙකට අයත් මූලද්‍රව්‍ය දෙකක් අඩංගු සංයෝගයක් කියලා. මම කියලා දෙනකොට කියලා දුන්නෙත් Fe2+ Fe3+ බවට ඔක්සිකරණය කරන්න සාමාන්‍යයෙන් දාන්නේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ල එහෙම නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. දැන් මේ කියලා තියෙන්නේ මුල් ආවර්ත දෙකට අයත් මූලද්‍රව්‍ය දෙකක් ඇතුළත් එකක්. එහෙනම් නයිට්‍රික් අම්ලය ගන්න බෑ. ගන්න මොකක්ද ඉන්නේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. එහෙනම් ඔන්න E කියලා කියන්නේ කාටද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට.
F කියලා කියන්නේ ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් වලට. හරි. හඳුනගත්තනේ. එහෙනම් ඉස්සරහට යමු. හරි මොකද කියලා තියෙන්නේ? F වලට තනුක නයිට්‍රික් අම්ලය ටිකක් දාලා එකට H කියලා එකක් දාලා තියෙනවා. I කියලා තද නිල් පාට අවක්ෂේපයක් හම් වෙලා තියෙනවා. හරි කියන්න බලන්න Fe3+ ගේ තද නිල් පාට. එහෙම නැත්නම් ඔකට අපි ප්‍රසියන් නිල් පාට කියලා. අවක්ෂේපය හැදෙනවා. මොනවද දැම්මොත් හම්බෙන්නේ? මතකද ඒක? ඒකට දාන්නේ K4FeCN6 ඔන්න ඕක. දැන් මම හම්බ වෙනවා මොකද KFeFeCN6 ඔන්න ඕක. එහෙනම් G කියලා කියන්නේ කාටද? මෙයාට sorry මේ G අපි හඳුනගත්තානේ. G නෑ. හරි H කියලා කියන්නේ මෙයාට මොනවද H කියලා කියන්නේ K3FeCN6 හරි I කියලා කියන්නේ කාටද එහෙනම් මෙන්න මෙයාට මම ඉතින් ඊට තින්ද මෙයාට I කියලා දාන්නම් ඊට පස්සේ බලන්න ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් රත් කරනවලු රත් කරපුවාම රතු දුඹුරු පාට ඝණයක් හම් වෙනවා කියන්නේ බලන්න හයිඩ්‍රොක්සයිඩයක් රත් කරොත් අපිට මොනවද ප්‍රතිඵල ඉදින් හම්බෙන්නේ ඔක්සයිඩ් නේ ඔක්සිකරණාංක වෙනස් වෙන්නේ නැහැ එහෙනම් ධන තුනට දාලා ඔක්සයිඩ් ඒක තමයි එහෙනම් G කියලා කියන්නේ හරි පැහැදිලිනේ හරි ළඟට දැන් මේ පැත්තට එමු මොනවද තියෙන්නේ J වලට තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න J වලට තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවලු හරි එතකොට J කියලා කියන්නේ කහ දුඹුරු පාට ද්‍රාවණයක් හරි එතකොට මෙහෙමනේ J වල අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොනවද Fe3+ අයන තියෙන්න ඕනේ ඒක ෂුවර්නේ මොකද නැත්තම් මෙයාව හම්බෙන්න බෑනේ හරි එතකොට ඒකේ තියෙන ඍණායනය හඳුනා ගන්න පුළුවන් මේ පැත්තෙන් බලන්න මොනවද දාන්නේ සිල්වර් නයිට්‍රේට් දැම්මහම Q කියලා සුදු අවක්ෂේපයක් හම්බ වෙනවලු. කියන්න බලන්න. Q කියලා සුදු පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. එයාගේ විස්තරය දීලා තියෙන්නේ කොහොමද? තනුක ඇමෝනියා වල දිය වෙලා පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙනවා. කියන්න බලන්න එන. සිල්වර් නයිට්‍රේට් දැම්මම සුදු අවක්ෂේපයක් හැදෙනවා. ඒ සුදු අවක්ෂේපය ඇමෝනියා වල දිය වෙනවනම් තනුක ඇමෝනියා වල දිය වෙනවනම් මොකක්ද ඒ සුදු අවක්ෂේපය? ඇමෝනියම් ක්ලෝරයිඩ්. එහෙනම් මොනවාද? සිල්වර් ක්ලෝරයිඩ්. සිල්වර් ක්ලෝරයිඩ් හැදෙන්න ක්ලෝරයිඩ් දැන් තිබිලා තියෙන කාගාවද එහෙනම් මෙයා ළඟනේ. එහෙනම් මේ මොකක්ද තිබිලා තියෙන්නේ FeCl3 හරි එහෙනම් J කියන කහ දුඹුරු පාට අවක්ෂේපය කහ දුඹුරු පාට ද්‍රාවණය මොකක්ද එහෙනම් FeCl3 FeCl3 හරි එහෙනම් Q කියන එක කෙනා හොයාගත්තා හොඳ AgCl හරි තව ඉස්සරහට යන්න හරි J වලට දානවලු මොකද්ද අවර්ණ දුර්ගන්ධ වායුවක් එතන හැදෙලා තියෙනවා මොනවද කළු පාට අවක්ෂේපයකුයි ලා කහ එනක සුදු පාට කිරි පාට අවක්ෂේපයකුයි කියන්නේ මොකක්ද මේ ප්‍රතික්‍රියාව කියලා දුන්නා H2S දැම්මහම මේ ධන තුන ඔක්සි හරණය වෙනවා ධන දෙක බවට කළු පාට අවක්ෂේපය හැදෙනවා H2S වල තියෙන සල්ෆයිඩ් අයනේ සල්ෆර් බවට හරණය වෙනවා එහෙනම් L කියන කළු පාට අවක්ෂේපය මොකද්ද FeS M කියන සුදු පාට අවක්ෂේපය මොකද්ද සල්ෆර් K කියන වායුව මොකද්ද H2S හරිනේ ඊළඟට J බලන්න ස්වල්ප ලෙස ආම්ලික O කියන එක දැම්මහම මොකද වෙන්නේ N කියන තද රතු පාට ද්‍රාවණය හම්බ වෙනවා කියන්නේ මම තද රතු පාට ද්‍රාවණය මොකද්ද නැත්නම් ලේ රතු පාට කියලා කියන්න මෙයා නේද මතක කරගන්න Fe3+ ගේ ප්‍රතික්‍රියා ටික හඳුනා ගැනීම පරීක්ෂණ ටික එහෙනම් මේක තමයි N කියලා කියන්නේ එහෙනම් ඔය Q කියන එක කෙනාගේ ඍණායන විදියට මොනවද තියෙන්න ඕනද තයෝසයනේට් අයන තියෙන්න ඕන හරිනේ තයෝසයනේට් අයන තියෙන්න ඕන ඊළඟට මෙන්න මේ O වලට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මොකද වෙන්නේ P කියලා වායුවක් පිට වෙනවලු නෙස්ල ප්‍රතිකාරයෙන් තෙත් කරන ලද පෙරහන් කණ 16ක් දුමුරු පාට කරනවා එහෙනම් මොකද්ද P කියන වායුව ඇමෝනියා
හරි. ප්‍රබල ප්‍රශ්නයක් දැම්මහම ඇමෝනියම් අයන පිට මේ ඇමෝනියා පිට වෙන්න නම් මොකද තියෙන්න ඕනේ ධන අයනය? ඇමෝනියම් අයන. පැහැදිලිනේ? හරි එහෙනම් O කියලා කියන්නේ මෙන්න මේ දෙන එකතුව මොනවද? ඇමෝනියම් ටයෝසයනේට්. හරි. P කියලා කියන්නේ මොකද්ද? ඇමෝනියා වලට. බලන්නකො ලේසියිනේ. අන්න උත්තර ටික. හරි. ඒ වල සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නලු. ඒ කියලා කියන්නේ Fe. Fe ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද එන්නේ? 26 වෙනි එක S2යි 2S2යි 2P6යි 3S2යි 3P6යි 3D 4S2යි 3D6යි. හරි ඊළඟට තියෙනවා D F බවට පරිවර්තනය කිරීමේදී E හි කාර්ය සඳහන් කරන්න. සඳහන් කළ කාර්ය සඳහා ත්වරිත රසායනික සමීකරණයක් ලියන්නලු. DF බවට. කවුද DF කියලා කියන්නේ? හරි. මෙයානේ. මේ D මේ කියන්නේ. මෙයා බවට ඔක්සිකරණය කළා තියෙනවා. එහෙමනම් H2O2 කාර්යය මොකද්ද? ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීම. ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීම. අවශ්‍ය ප්‍රතික්‍රියා මම අයන වල ලියන්නම්. Fe2+ ධන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැදෙනවා Fe3+ ධන ජලය. තුරට කරමු මේක. Fe1යි ඔක්සිජන් 2යි නම් මෙතන දෙකක් දාමු. එතකොට තුරට කරොත් එහෙම මෙතන වෙනස 1යි. මෙතන වෙනස ඍණ 2 ඉඳන් ඍණ 4ට 2යි. එනේ මම දෙකෙන් වැඩි කරමු. ඔක්සිජන් ගාන හරි හයිඩ්‍රජන් 4යි මේ පැත්ත 2යි නම් මේ පැත්තට 2යි. අපිට කියනවා. හරි. අඩුපාඩු ටික තියෙනවා නම් හදාගෙන යන්න 2021 අවුරුද්දට. දෙදස් විසි එකේ නවවෙනි ප්‍රශ්නේ එතනත් ගැලීම් සටහනක් තියෙනවා. මම පොඩි වෙලාවක් දෙන්න එක සම්පූර්ණ කරගන්න. දැන් අර FP වලට දුන්න අර ෂෝට් නෝට් එක බලා ගන්න. අවශ්‍ය සියලුම දේවල් ඒකේ තියෙනවා. එකක්වත් එකකින් පිට ඒව නැහැ. දෙදස් විසි එක සම්පූර්ණයෙන්ම කාණ්ඩ විශ්ලේෂණය සහ වැදගත් අවක්ෂේප වලින් තියෙන්නේ. හරිම ලේසි කරන්න.
2021 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස කරන්න. ඒක සම්පූර්ණ කාණ්ඩ විශ්ලේෂණය සම්බන්ධ ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ගේ මුල් උත්තර ටික ෂුවර් නම් ආයෙ බලන්න ඕනේ නැහැ. කරගෙන යන්න දිගටම. මුල් ටික ගන්න බැරි වුණා නම් විතරක් මේක බලන්න. තව ඔයගොල්ලෝ දිගටම වැඩි කරගෙන යන්න. 2021 9 ඒ කොටස. හරි. බලන්න. හරි Q කියලා ද්‍රාවණයක් තියෙනවා. ඒකට තඳ පෙට්ටිය දැම්මම සුදු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. ඒක පෙරනවලු. පෙරපුවාම A1 කියලා සුදු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. ඒ කියන්නේ පළවෙනි විශ්ලේෂක කාණ්ඩයෙන් පටන් ගන්න තියෙනවා. හරි බලන්න එහෙනම් මොනවද තියෙන්න පුළුවන්ද මේකේ? මේක තියෙන්න පුළුවන් PbCl2 ඊළඟට AgCl ආය Hg2Cl2 මොනවා කියනවා තියෙන්න පුළුවන්. හරි. ඒ කියනවා තියෙන්න පුළුවන්. පස්සේ බලමු අපි A1 A2 A3 කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඔය A1 වලට එන්න ඕනේ. ඊට පස්සේ බලන්න දීලා තියෙනවා මේක වතුර දාලා රත් කරනවලු. ඊට පස්සේ කාමර උෂ්ණතාවය සිසිල් කරනවලු. ඔව් එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ A1 කියන අවක්ෂේපය දිය වෙලා තියෙනවා. දිය වෙනවා නම් ඒ කියන්නේ රත් කරපුවාම දිය වෙන සිසිල් කරපුවාම නැවත අවක්ෂේප වෙන එක නේද? කවුද? PbCl2. එහෙනම් අනිවාර්යෙන්ම මෙයා PbCl2 වෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේ යවන්න ද්‍රාවණයට මොකද කරලා තියෙන්නේ? Ki දානවලු. Ki දැම්මහම මොකද වෙන්නේ? A2 කියලා කහ පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. කියන්න බලන්න. Pb2+ වලට Ki දැම්මොත් එහෙනම් මොකද්ද හම්බෙන්නේ? Pbi2 කහ පාට අවක්ෂේපය. එන්න A2 කියලා කියන්නේ Pbi2. අපෙන්නානේ. ඊට පස්සේ අවර්ණ ද්‍රාවණයට H2S දැම්මහම මොකද වෙන්නේ? කළු පාට අවක්ෂේපවල හරි. කළු පාට අවක්ෂේප මොකද්ද? Pb. එහෙනම් ඔන්න A ගේ ටික හරි. දැන් ඉස්සරහට යන් පෙරණියට. බලන්න පෙරණියට කරන වැඩ ටික. අද කරන්නේ. H2S යවනවා. H2S යවනවලු කළු පාට අවක්ෂේපයක් හම්බවනවලු. මොකක්ද ඒ කළු පාට අවක්ෂේපය? A3ම තමයි කියන්නේ මොකද්ද? PBSම තමයි. හරි. දැන් ඉස්සරහට යමු පෙරණිය. මොකද කරලා තියෙන්නේ? අවර්ණ ද්‍රාවණයක් හම්බ වෙනවා. ඒකට අර තුන්වෙනි විශ්ලේෂක කාණ්ඩේ වැඩ ටික කළා තියෙනවා.
නැටීම සාන්ද්‍ර නයිට්‍රේට් දාන්න අටවනවා සිසිල් කරනවා ඊට පස්සේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් දානවා. මොකද වෙලා තියෙන්නේ? සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක් හම් වෙලා තියෙනවා. සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක්. ඒ අවක්ෂේපය පෙරලා ගන්නවලු. මොකද්ද සුදු ජෙලටිනීමේ අවක්ෂේපය මෙතනදී? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් ඔන්න අපි B1 හඳුනගත්තා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඊට බලමු B2 හඳුනගන්න. මොකද කියන්නේ ජෙලටිනීමේ අවක්ෂේපයට වැඩිපුර තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන. එතකොට මොකද වෙන්නේ? මෙයා උභය ගුණියක් කෙනෙක් නිසා අර හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණය හදාගෙන දිය වෙනවා. එහෙනම් B2 කියලා කියන්නේ ඔන්න ඔය හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණයට. හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණයට. හරි ඊට පස්සේ මොකද කරන්නේ? මේගොල්ලෝ මේකේ පෙරණි අරගන්නවා. පෙරණි අරගෙන ඒකට H2S දැම්මම සුදු පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු C1 කියලා. කියන්නේ මොකක්ද C1 කියලා කියන්නේ? සින්ක් සල්ෆයිඩ් නේද? සුදු පාට අවක්ෂේපය. සුදු පාට අවක්ෂේපය. ඊට පස්සේ ඒ සුදු පාට අවක්ෂේපයට තනු HCl දාලා අවර්ණ ද්‍රාවණය හදාගෙන ඒකටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතන මොකද වෙන්නේ? සින්ක් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. හරි. ඊට පස්සේ ඒකට තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙනම් එයත් මොකද වෙන්නේ? දී වෙනවනේ. සින්ක්ගේ හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණයෙන් බවට පත් වෙනවා. හරි. එහෙනම් ඔන්න C2 කියන අවක්ෂය මොකද්ද? සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. තේරුණානේ? ඔන්න ඒක ඇල්ලත් හරි. ඊළඟට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මොකද කරලා තියෙන්නේ? පෙරණය ගන්නවා. පෙරණියට මෙන්න මේ වැඩ ටික කරලා තියෙනවා. මොනවද? නැටවීම, කාම රුෂ්ණත්වය සිසිල් කරනවා. ඊළඟට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් කාබනේට් දානවා. පෙරනවා සුදු පාට අවක්ෂේපයක් හම්බ වෙලා තියෙනවා. හරි. බලන්න මේ සුදු පාට අවක්ෂේපය කවුරු වෙන්න පුළුවන්ද? කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට්, බේරියම් කාබනේට් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකට සාන්ද්‍රය කියලා දාලා පහන්සල් පරීක්ෂාවක් කරපුවාම ක්‍රිම්සන් රතු කියලා කියන්නේ කවුද අවක්ෂේපය? ස්ට්‍රොන්ටියම් කාබනේට්. එහෙනම් D1 කියලා කියන කාටද? ස්ට්‍රොන්ටියම් කාබනේට්. එහෙනම් ඔන්න සංයෝග ටික හඳුනගත්තා. හරි දැන් කැටායන හතරක් හඳුනගන්න කියලා කියනවා. මොනවද එහෙනම් කැටායන හතර? මොනවද කැටායන හතර? එකක් තමයි Pb2+. මම මෙතන යන්නම්. Pb2+. අනිත් එක මොකද්ද? ඇලුමිනියම් 3+. අනිත් එක මොකද්ද? zinc 2+. අවසානයේ මොකද්ද? Sr2+. ඔක තමයි 2021 අවුරුද්ද විභාගයට අහලා තියෙන ප්‍රශ්න. සම්පූර්ණයෙන්ම කාණ්ඩ විශේෂයි නේ. අඩුපාඩු හදාගන්න ඉවරලම 22 වෙනි එකට යන්න. 2022කට යන්න.
මේක අඩපාටු කරන්නේ. බලන්න නම් කොහොමද තියෙන්නේ 2022 ප්‍රශ්නේ. A හා B ජලයෙහි ද්‍රව්‍ය අකාබනික සංයෝග වේ. A හා B කියලා කියන්නේ ජලයේදී වෙන අකාබනික සංයෝග වලින්. ඒ කියන්නේ මේකේ A වලත් ධන අයනෙකුයි ඍණ අයනෙකුයි තියෙනවා, B වලත් ධන අයනෙකුයි ඍණ අයනෙකුයි තියෙනවා. මෙතනක අපි A වර්ණවත් වන අතර B අවර්ණ වේ. දැන් මෙහෙම හිතන්න පුළුවන්. ඒ වර්ණවත් කියලා කියන්නේ A ගේ කැටායනය D ගණුවේ ආන්තරික ලෝහයක කැටායනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ ඍණ අයනය ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් වගේ වර්ණවත් ඍණ අයනයක් වෙන්න පුළුවන්. ඊළඟට B අවර්ණයි කියලා කියන්නේ මොකද එන්නේ B කියලා කියන්නේ S ගුණුවේ හරි P ගුණුවේ හරි කැටායනයක් වෙන්න පුළුවන්. නම් හිතන්න පුළුවන් නිකන් දල වශයෙන්. තව විස්තරට කියවෙන ඒකට උත්තර හම්බෙයි. A හා B හි ජලීය ද්‍රාවණ එකට මිශ්‍ර කළ විට C නම් අවක්ෂේපයක් සහ ජලයේ ද්‍රාව්‍ය D කියන සංයෝගය හම්බෙලා තියෙනවා. හරි බලන්න. A සහ B මිශ්‍ර කරනවා. එතකොට C සහ D හම්බ වෙනවා. ලේකින් C කියන්නේ අවක්ෂේපයක්. හරි. තව ඉස්සරහට එන කියවනේ බලන්න. මොකද කියන්නේ ඊට පස්සේ? D කියන්නේ හොඳට ජලයේ දී වෙන එක්කෙනෙක්. හරි. තනුක HCl හි C ද්‍රවණය වී එක් ඵලයක් ලෙස කටුක ගන්ධයක් ඇති E වායුව ලබා දෙයි. හතර බලන්න ආයේ. තනුක HCl හි C දිය වෙලා එක් ඵලයක් ලෙස කටුක ගන්ධයක් සහිත E වායුව ලබා දෙනවලු. කටුක ගන්ධයක් සහිත E වායුව ලබා දෙනවලු. හරි. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම. මේ දෙකේ හොම අයන දෙකක් තියෙනවනේ. ඒතර මේකේ තිබ්බ ධන අයනේ මේකේ තිබ්බ ඍණ අයනයත් එක්ක එකතු වෙනවා. මේකේ තිබ්බ ධන අයනේ මේකේ තිබ්බ ඍණ අයනයත් එක්ක එකතු වෙනවා. එහෙමනේ මේ C සහ D හැදෙන්නේ. ඒතර මේ C සංයෝගය තනුක HCl දැම්මහම කටුක ගන්ධයක් සහිත වායුවක් පිට වෙනවා. අපිට දැන් ගෙස් කරන්න පුළුවන් මේක ඇතුලේ ඔය සල්ෆයිඩ් අයන හෝ සල්ෆයිඩ් අයන තිබ්බා කියලා. සල්ෆයිඩ් අයන තිබ්බොත් එහෙම SO2 පිට වෙනවා. සල්ෆයිඩ් තිබ්බොත් එහෙම H2S පිට වෙනවා. දෙන්න කටුක ගන්ධයක් සහිත වායු දෙකක්. අවර්ණ වායු දෙකක්. එහෙනම් අපිට හිතන්න පුළුවන් මේ A ගේ B ගේ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ මෙන්න මේ අයන දෙක තිබ්බා කියලා. අයන දෙක එකක් තිබ්බා කියලා. මුලින්ම මේවා ගෙස් කරමු. එතන E කියන වායුව සමහරට SO2 වෙන්න පුළුවන් නැත්නම් H2S වෙන්න පුළුවන්. මුලින්ම මේ සංයෝගය හඳුනගෙන පස්සේ තව වටයකදී සංයෝග ටික මේ හරියටම මොනවද කියලා බලමු. ඊළඟ බලන්න ආම්ලීකృత පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් තුල යවූ විට ඒ E වායුව මොකද වෙලා තියෙන්නේ? ද්‍රාවණේ කොළ පාටට හැරලා තියෙනවා. එහෙනම් තහවුරු කරගන්න පුළුවන් මෙයා නෙමෙයි තිබිලා තියෙන්නේ කවුද? මෙන්න මේක කියලා. එහෙනම් ඔන්න අපි මේකේ ඍණායනයක් හඳුනගත්තා ඔන්න ඔය විදිහට. ඍණායනයක් හඳුනගත්තා. A ගේ B ගේ තිබ්බ. A ගේ B ගේ තිබ්බ ගන්න තියෙන්නේ. හොඳයි ඊළඟට. එහි ජලීය ද්‍රාවණයකට තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කිරීමෙන් F කියන කොළ පාට අවක්ෂේපය ලැබෙනවලු. වැඩිපුර තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් F දිය වෙලා තද නිල් පාට G කියන ද්‍රාවණය හම්බ වෙනවා. හරි කියන්න බලන්න. මේකේ තිබ්බ ධනායනය මොකද්ද? ඒ ධනායනය එක්ක Fe2+ එහෙම නැත්නම් නිකල් 2+ වෙන්න ඕනේ. අයියේ කොළ පාට මේ දෙන්න විතරනේ අපි ඉගෙන ගත්තේ. වැඩිපුර ඇමෝනියා දැම්මම තද නිල් පාට ද්‍රාවණයක් හැදෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේකනේ. හරි එහෙනම් මෙයා වයින් කරමු. අපි A ගේ තිබ්බ ධනායනය ඔන්න හඳුනගත්තා නිකල් 2+ කියලා. හරිද? නිකල් 2+ කියලා. ඊළඟට G ලබා දෙයි. ඊළඟට කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරන ලද ජලීය ද්‍රාවණයකට H2S බුබුලණය කර විට
ජලීය ද්‍රාවණ H2 ගුණය කරපුවාම කළු පාට අවක්ෂේපයක් හැදෙනවලු. හරි. එහෙනම් මොකද වෙන්නේ? නිකල් සල්ෆයිඩ් කළු පාටයි. එහෙනම් හරියටම හරි. ඒකේ තිබ්බ ධනායනය නිකල්ම තමයි. වෙන එකක් වෙන්න බෑ. හරි. එහෙනම් තා පොඩ්ඩක් කියලා බලමු. හරි. B ජලීය ද්‍රාවණයෙන් සිල්වර් නයිට්‍රේට් එක් කළ විට මොකද වෙන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හි ද්‍රාව්‍ය සුදු පැහැති අවක්ෂේපයක් H හම්බෙලා තියෙනවලු. කියන්න බලන්න. මොකද්ද මේකේ තිබ්බ ඍණායනය? සිල්වර් නයිට්‍රේට් දැම්මහම තණු කැමෝනියා වල දිය වෙන සුදු පාට අවක්ෂේපයක්. සිල්වර් ක්ලෝරයිඩ් නේ. එහෙනම් මේකේ තිබ්බ ඍණායනය මොකද්ද? Cl- ඔන්න ඒකත් හරි. හරි. දැන් B ගේ තිබ්බ ඍණායනය Cl- නම් C ට මෙන්න මේ ඍණායනය ආවේ කාගෙන්ද? අනිවාර්යෙන්ම ඒක. එහෙනම් ඔන්න ඒකේ තිබ්බ ඍණායනත් අපි තහවුරු කරගත්තා ඔන්න ඔහොම. එහෙනම් A කියලා කියන්නේ නිකල් සල්ෆයිඩ් වලට. තව එකයි හඳුනගන්න. ඊට පස්සේ උත්තර ටික ලියන්න. හරි මොකද කියන්නේ? හරි එච් සෑදේ. ඊට පස්සේ ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණයක් එක්කල විට උණුසුම් ජලයේහි ද්‍රාව්‍ය අයිසුදු අවක්ෂේප ලැබෙනවා. හරි TbCl2 හැදුනොත් එහෙම ඒක උණු ජලයේ දීර්නවා. ඊළඟට ධනායනය හඳුනගමු මේකේ. B හි ජලීය ද්‍රාවණයකට බේරියම් මොකද ද්‍රාවණයකට H2SO4 එකතු කළ විට තනුක HCl හි අද්‍රාව්‍ය J සුදු අවක්ෂේපය ලැබෙනවලු. පහන් සුදු පරීක්ෂාවේදීක කොළ පාටයිලු. එහෙනම් ඉතින් මොකද්ද? බේරියම් නේ. බේරියම් තමා තනුක සල්ෆේට් දැම්මුත් එහෙම බේරියම් සල්ෆේට් කියන තනු කම්ල වල අද්‍රාව්‍ය සුදු පාට අවක්ෂේපය හම්බ වෙන්නේ. හරිනේ? දැන් එහෙනම් අපි උත්තර ටික ලියමු. A සහ B දෙන්න හඳුනගත්තා. A සහ B හඳුනගත්තා. බලන්න මොනවද A සහ B එහෙනම්? A කියලා කියන්නේ මොනවද? නිකල් සල්ෆයිඩ්. B කියලා කියන්නේ බේරියම් ක්ලෝරයිඩ්. C කියලා කියන්නේ දෙන්න එකතු වුණාම මොනවද හම්බෙන්නේ? අවක්ෂේපය. මොනවද අවක්ෂේපය? BaSO3. D කියලා කියන්නේ මොකක්ද එහෙනම්? නිකල් ක්ලෝරයිඩ්. ඊටු ටිකත් ඔහොමම හොයාගමු. ඊටු ටිකත් එන හොයාගමු. මුලින් දැන් එකපාරක් ආයෙත් කියවෙන. තනක HCl වල C දිය වෙලා හරියම වායුවක් පිට වෙනවලු. E වායුව පිට වෙනවලු. එහෙනම් E වායුව මොකද්ද? SO2. ඊළඟට ආම්ලීකృత පොටෑසියම් ඩයික්‍රෝමේට් තුලින් අපහම එක්වල පාඩම එකත් හරි. එහි ජලීය ද්‍රාවණයට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීමේදී F කියන කොළ පාට අවක්ෂේපය හම්බ වෙනවලු. එහෙනම් මේකත් ඒ කොළ පාට අවක්ෂේපය ඇමෝනියා දැම්මහම නිකල් හයිඩ්‍රොක්සයිඩ්. ඒක වැඩිපුර ඇමෝනියා දැම්මහම දිය වෙනවලු නිල් පාට ද්‍රාවණයක් හදාගෙන. මොකක්ද මේ නිල් පාට ද්‍රාවණය? නිකල්ගේ ඇමීන් සංකීර්ණය. නිකල්ගේ ඇමීන් සංකීර්ණය. ඊළඟට හරි B ජලීය ද්‍රාවණ සිල්වර් නයිට්‍රේට් එකතු කරපුවාම තනු ඇමෝනියා වල ද්‍රාව්‍ය සුදු පාට H අවක්ෂේපය හම්බ වෙනවා. මොකක්ද එන H අවක්ෂේපය? AgCl. ඊළඟට ලෙඩ් නයිට්‍රේට් දැම්මහමත් සුදු අවක්ෂේපයක් හම්බ වෙනවා. උණු ජලයේ දිය වෙන. ඒක මොකක්ද එන? PbCl2. හරි ඊළඟට කියලා තියෙනවා තනුක සල්ෆේටික් දැම්මහම HCl හි අද්‍රාව්‍ය J අවක්ෂේපය හම්බ වෙනවලු. එහෙනම් මොකක්ද ඒක? බේරියම් සල්ෆේට්. හරිනේ? හරි A සිට J දක්වා විශේෂණ හඳුනගත්තා. හරි පහත දෑ සඳහා තුලිතර සායනික සමීකරණ ලියන්න. C සහ D සෑදීම. C සහ D සෑදීම. හරි C සහ D සෑදීම කියන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව. එහෙනම් ලියමු මොකද්ද? ඔව් නිකල් සල්ෆයිඩ් ධන බේරියම් ක්ලෝරයිඩ් වලින් හැදෙනවා නිකල් ක්ලෝරයිඩ් ධන බේරියම් සල්ෆයිඩ්. මෙන්න C මෙන්න D. ඊළඟට තනුක HCl හි C ද්‍රවණය වීම. තනුක HCl ගේ C ද්‍රවණය වීම මේක. BaSO3 වලට ජලය HCl දැම්මොත් එහෙම මොනවද හම්බෙන්නේ? BaCl2 ධන H2O ධන SO2. එන්නනේ. ඔන්න උත්තරේ.
හරි 2022 ගිහාදින් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක්. ඉවරයි නම් යම් 2020 අඩු පාඩු ටික සම්පූර්ණ කරගෙන 2023 නම් 2023 යන්නේ.
මේ ප්‍රශ්න දිග වුණාට එච්චර අමාරු ගන්න මේ XY හා Z අයන හඳුනා ගන්නලු එන අයන හඳුනා ගන්නලු ප්‍රතික්‍රියා සඳහා තුලිතර සායන සමීකරණ ලියන්න කියලා තියෙනවා. බලන්න. දැන් බලන්න තියෙනවා මෙන්න මෙහෙම සංයෝග පහක්. මොනවද? මැග්නීසියම් සල්ෆේට් කියලා එකක් තියෙනවා. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා එකක් තියෙනවා. ඊළඟට බේරියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඊළඟට සෝඩියම් සල්ෆේට් තියෙනවා. සින්ක් නයිට්‍රේට් තියෙනවා. සංයෝග වලින් ද්‍රාවණ A B C D සහ E ලෙස ලේබල් කර ඇත. ඝන සෙන්ටිමීටර් 100ක බීකර 5ක අඩංගුයි. පහත දී ඇති නිරීක්ෂණ පදනම් කර A B C D සහ E හඳුනා ගන්න හේතු අවශ්‍ය නැත. බලන්න කොහොමද දීලා තියෙන්නේ. ද්‍රාවණවල කුඩා ප්‍රමාණ පරීක්ෂණ නල වලට ගනු ලැබේ. D සහ E මිශ්‍ර කළ විට සුදු අවක්ෂේපයක් සෑදී බලන්න. D සහ E මිශ්‍ර කරපුවාම සුදු පාට අවක්ෂේපයක් හැදෙනවලු. පොඩි පටලටනම් ගහගමු. සුදු අවක්ෂේපයක් හැදෙනවලු. ඊට පස්සේ එම අවක්ෂේපයට වැඩිපුර E එකතු කළ විට අවර්ණ ද්‍රාවණයක් ලබා දෙමින් අවක්ෂේපය දිය වුණාලු. ඒකට මොකද කරන්නේ? වැඩිපුර E එකතු කරපුවාම අවක්ෂේපය දිය වුණාලු. අවක්ෂේපය දිය වුණාලු. වැඩිපුර E එකතු කරපුවාම. අවර්ණ ද්‍රාවණයක් ලබා දෙමින් මේක දිය වුණේ. නිකන් හිතන්න බලන්න මොකක් වෙන්නේ නැද්ද ඔය E කියන එක එහෙනම්? අපි දාන්න ඕන සමහර වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වුණා. නැත්නම් වැඩිපුර ඇමෝනියා වල දිය වුණා. වැඩිපුර HCl වල දිය වුණා. එහෙමද කියන්නේ? දැන් ඒ වගේ කට්ටියකින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ගන්න තියෙන එකම දේ. එහෙනම් මට නිකන් හිතන්න පුළුවන්. එතනදී ඔය A B C D E වලින් මම නිකන් ගෙස් කරන්නම් E කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. හරිද? E කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් භස්මයක සාමාන්‍යයෙන් දිය වෙන උභය ගුණියක් කෙනෙක්නේ. එහෙනම් මං හිතන්නම් මොකද්ද D කියලා කියන්නේ කවුරුද? සින්ක් නයිට්‍රේට් කියලා. D කියන්නේ මෙයා කියලා. සින්ක් නයිට්‍රේට් කියලා. දැන් නිකමට මේ ප්‍රතික්‍රියාවක් මේ විදිහට ලියලා බලමු. සින්ක් නයිට්‍රේට් ධන E කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හැදෙන මොනවද? සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. සින්ක් හයිඩ්‍රොක්සයිඩ් වලට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම මොන වෙනවද? එයාගේ හයිඩ්‍රොක්සයිඩ්
සංකීර්ණය හදාගෙන දිය වෙනවා. හරිනේ හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණය හදාගෙන දිය වෙනවා. එහෙනම් ඉතින් ගැලපෙනවා නේද කියලා තියෙන කතාව. හරි. තව ඉස්සරහට ගිහින් බලමු එහෙනම්. හරි. C වලට E එක්කල විට සුදු අවක්ෂේප සෑදේ. C වලට E එක් කරපුවාම දැන් බලන්න හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප හදන්නේ කවුද මෙතන ආයේ? කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ කවුද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් බලන්න C කියලා කියන්නේ කවුද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් සල්ෆේට් මෙතන විදිහට. මෙයා තමයි C. ඊළඟට A වලට E එක් කළ විට මොකද වෙන්නේ? A වලට E එක් කළ විට හා B වලට E එක් කළ විට අවක්ෂේපයක් නොසෑදේ. හරිනේ. දැන් එතකොට අපි මේ ටික හොයාගෙන ඉවරයි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අවක්ෂේපයකුත් නෙමෙයි, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අවක්ෂේපයකුත් නෙමෙයි. ඊළඟට A සහ B මිශ්‍ර කළ විට සුදු අවක්ෂේපයක් සෑදේ. A වලට C එක් කළ විට සුදු අවක්ෂේපයක් සෑදේ. ආයෙත් බලන්න A හා B මිශ්‍ර කරපුවාම A හා B කියන මේ දෙන්නගෙන් එක්කෙනෙක්නේ. මිශ්‍ර කරාම සුදු අවක්ෂේපයක් හම්බ වෙනවා. හරිනේ නේද? බේරියම් සල්ෆේට් හම්බ වෙනවා සුදු අවක්ෂේපයක්. සෑදේ. A වලට C එකතු කරපුවාම C කියන මෙයා එකතු කරපුවාම මොකද වෙන්නේ? සුදු අවක්ෂේපයක් සෑදේ. එහෙනම් A කියන්නේ කවුද මෙතනින්? බේරියම් ක්ලෝරයිඩ්. ඇයි මේ දෙන්න එකතු කරොත් තමයි මොන හම්බෙන්නේද? බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙන්නේ. ඊළඟට අවසාන කියලා දිනවා B වලට C එකතු කරාට අවක්ෂේපයක් හම්බෙන්නේ නැල්ලු. එහෙනම් මෙයානේ B වෙන්න ඕනේ. මේ දෙන්න එකතු කරලා බලන්න අවක්ෂේපයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔන්න තහවුරු කරගත්තා. A කියලා කියන්නේ බේරියම් ක්ලෝරයිඩ්. B කියලා කියන්නේ සෝඩියම් සල්ෆේට්. තේරුණානේ? හරි ඔන්නෝමයි ඉන්නේ කියලා. දේශීනේ මුල් ටික. හරි රෝමිලකන් දෙකටත් දැන් ඒක මේ ප්‍රශ්න දිග වුණාට පොඩ්ඩක්වත් අමාරු එකක් නෙමෙයි. අමාරු නෑ ඒක. බලන්න M නම් ජලීය ද්‍රාවණයක කැටායන තුනක් අඩංගු වේ. එම කැටායන තුන හඳුනා ගන්න කරපු පරීක්ෂණ ටිකක් මේ තියෙන්නේ. බලන්න නිකන් කාණ්ඩ විශ්ලේෂණය. M ද්‍රාවණය තනුක HCl එකතු කරනවා සුදු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා P1 කියලා. මට කියන්න එහෙනම් P1 කියන්නේ කවුරු වෙන්න පුළුවන්ද උතනින්? කියන්නේ P1 කියලා කියන්නේ PbCl2 AgCl Hg2Cl ඔන්න ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි P1 කියලා කියන්නේ. P1 පෙරා ඉවත් කරලා H2S මුද්‍රණය කරනවලු අවක්ෂේපයක් නැත කියලා කියනවා. ඒ කියන්නේ අර දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප නැල්ලු. දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප නැහැ කියලා කියන්නේ PbCl2 කියන එක නැත්නම් අපි මුලින්ම අයින් කරලා දාමු. තිබ්බනම් PbCl අවක්ෂේප වෙනවනේ ඒක. ඊට පස්සේ H2S ඉවත් කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවලු. ඒක නා තුන්වෙනි කාණ්ඩේ වැඩ ටික කරනවලු. ඒත් අවක්ෂේපයක් නැල්ලු. එහෙනම් තුන්වෙනි කාණ්ඩේවත් නැහැ මේකේ. ඊට පස්සේ H2S යවපුවාම ලාරෝස පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. ඔන්න හතරවෙනි කාණ්ඩේ අර කවුද? ලාරෝස පාටක මැන්ගනස් සල්ෆයිඩ් තියෙනවා. ඊළඟට පෙරලා ඉවත් කරලා ඇමෝනියම් කාබනේට් දාපුවාම සුදු අවක්ෂේපයක් හම්බ වෙනවා. එහෙනම් අර තුන් දෙනාගෙන් එක්කෙනෙක්. කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට් සහ බේරියම් කාබනේට්. ඔන්න ඔයගොල්ලන්ගෙන් එක්කෙනෙක් ඉන්නවා. දැන් බලමු අවක්ෂේප හඳුනා ගන්න කියලා තියෙන පරීක්ෂණ. P1ට තනුක ඇමෝනියා ද්‍රාවණයක් එකතු කරන ලදී. P1 දිය වුණාලු. එහෙනම් කවුද? AgCl. AgCl. ඊළඟට P2 බලන්න. තනුක නයිට්‍රික් වල P2 දිය කරලා ද්‍රාවණයට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම කල් තැබීමේදී දුබුරු පැහැයට ලක්වන සුදු පාට අවක්ෂේප. ඉතින් කවුද මේක නීතුරුලා තියෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම මැන්ගනස් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඒක ටිකක් වෙලා ගියපුවාම මැන්ගනස් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. සාන්ද්‍ර HCl වල P3 දිය කරනවලු ද්‍රාවණයේ පහන්සුරු පරීක්ෂාවට දැම්මහම කොළ පාටක්ලු පේන්නේ. එහෙනම් කවුද? බේරියම් කාබනේට්. අහලා තියෙන ප්‍රශ්න M ද්‍රාවණයේ අඩංගු කැටායන තුන හඳුනා ගන්න හේතු අවශ්‍ය නැත කියනවා. මොනවාද කැටායන තුන? Ag+ Mn2+ සහ බේරියම් 2+.
ඊළඟට අවක්ෂේප තුන හඳුන ගන්නලු මොනවද P1 කියලා කියන්නේ AgCl P2 කියලා කියන්නේ MnS P3 කියලා කියන්නේ බේරියම් කාබනේට් හරිනේ නොමිලකන් තුන x y සහ z යන ආයනික සංයෝග වේ සංයෝග තුනෙහිම කැටායන සෝඩියම් වේ හරි ඊට පස්සේ කියලා තියෙනවා xy සහ z වල ඇනායන හඳුනා ගැනීම සඳහා කරපු පරීක්ෂණ ටිකක් පල්ලෙහා දීලා තියෙනවා. දැන් ඔන්න ඇනායන ටික හඳුනා ගන්න තියෙන්නේ. අපි හඳුනා ගමු ඇනායන ටික එනවා. හරි පළවෙනි එකේ දීලා තියෙනවා. කොහොමද දීලා තින්නේ? XC කොටසක් පරීක්ෂණ නලයක් තුල ඇති ජලයෙහි දිය කරනවලු අවර්ණ ද්‍රාවණයක් හම් වෙනවලු. ඒකෙන් මුකුත් දෙයක් අපිට ලබා ගන්න බෑනේ. ජලයේ දිය කරපුවා අවර්ණ ද්‍රාවණයක්ලු හම්බෙන්නේ. ඒ කියන්නේ අර ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් වගේ වුණා නෑ මේකේ. ලෙඩ් ඇසිටේට් ද්‍රාවණයකට එක් කරපුවාම කළු පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. එහෙනම් අපිට හිතන්න පුළුවන් මේ කළු පාට අවක්ෂේපය කවුරු වෙන්නේ නැද්ද? PBS කියලා හිතන්න පුළුවන්. PBS අවක්ෂේපය නම් මේක සල්ෆයිඩ් අයන තියෙන්න ඕනේ. ලැබුණු ද්‍රාවණය ලැබුණු මිශ්‍රණය මොකද කියන්නේ කහ පාට අවක්ෂේපයක් හම්බුනා කියලා කියන්නේ. ලෙඩ් ඇසිටේට් දැම්මම කහ පාට අවක්ෂේපයක් ලු හම්බෙන්නේ. ලෙඩ් ඇසිටේට් දැම්මම කහ පාට අවක්ෂේපයක්. කවුද කහ පාට අවක්ෂේපය? මොකක්ද වෙන්න ඕනේ? ලෙඩ් ඇසිටේට් දැම්මම කහ පාට අවක්ෂේපයක් ලු හම්බෙන්නේ. මෙහෙම හිතන්න පුළුවන් අපිට නේද? කහ පාට අවක්ෂේපයක් නම් කළු නෙමෙයි කහ නේද? එහෙනම් වෙන්න පුළුවන්ද? PB BR2 හරි PBI2 හරි වෙන්න පුළුවන්. හරි වෙන්න පුළුවන්. ඊට පස්සේ ලැබුණු මිශ්‍රණය රත් කරන ලදී අවර්ණ ද්‍රාවණයක් ලබා දෙමින් ඒක දිය වුණාලු. ඊට මෙම ද්‍රාවණය සිසිල් කරන ලදී කහ අවක්ෂේපයේ මොකද රන්වන් පාට පතුරු ලෙස හම්බුනා නම් කවුද එන? PBI2. එහෙනම් ඔන්න මේක තිබ්බ ඍණායනයක් හඳුනගත්තා I-. හරි දෙවෙනි එක. මොකද කියන්නේ? y කොටසකට එනවනේ x එක තිබිලා තියෙන්නේ I-. ඊළඟට y කොටසකට පරීක්ෂණ නලයක ඇති ජලයේ ද්‍රවණය කරන ලදී අවර්ණ ද්‍රාවණයක් හම්බුනාලු. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට එක් කරන ලදී සුදු පාට අවක්ෂේපයක් හම්බුනාලු. කියන්නේ සුදු පාට අවක්ෂේපය කවුරු වෙන්නේ නැද්ද? බේරියම් සල්ෆේට්, බේරියම් සල්ෆයිඩ්, බේරියම් කාබනේට්. ඊළඟට ලැබුණු මිශ්‍රණයට තනුපෙක්සිල් එකතු කරන ලදී වායුවක් පිට කරමින් පැහැදිලි ද්‍රාවණය දුන්නා කියලා කියන්නේ මේකෙන් අපි මෙයා වයින් කරමු. මොකද යා අම්ලවලදී වෙන්නේ නැහැ. ඊට පස්සේ ආම්ලීකృత පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් පෙරහන් කඩදාසියක අල්ලපුවාම මොකද තැඹිලි පැහැති පෙරහන් කඩදාසිය කොළ පාටට හැරෙනවා නම් පිට වෙලා තියෙන SO2 එහෙනම් අවක්ෂේපය කවුද? BaSO3. එහෙනම් Y ගේ තිබිලා තියෙන නායනය SO3 2-. හරිනේ තේරුණානේ? තුන්වෙනි එකට යන් Z හොයාගන්න කවුද කියලා? Z හි කොටසක් පරීක්ෂණ නලයක ඇති ජලයේ ද්‍රවණය කරන ලදී අවර්ණ ද්‍රාවණයක් හම්බ වෙනවා. සිල්වර් නයිට්‍රේට් එකතු කරපුවාම කළු පාට අවක්ෂේපයලු හම්බෙන්නේ. තව කියලා බලමු. පරීක්ෂණ නලයක ඇති Z ද්‍රාවණයේ කොටසකට තනුපෙක්සිල් එකතු කරපුවාම අවර්ණ වායුවකුත් පිට වෙනවලු. හරි කවුරු වෙන්නේ නැද්ද එහෙනම්? ඊට පස්සේ ඒක ලෙඩ් ඇසිටේට් වලින් තෙත් කරන ලද පෙරහන් කඩදාසියක් කළු පාට කරනවලු. එහෙනම් PBS නේ වායුවනේ. එහෙනම් අවක්ෂේපය මොකද්ද? Ag2S Z වල තිබිලා තියෙන්නේ සල්ෆයිඩ් අයනය. එහෙනම් ඔන්න ඍණායන තුන. ඍණායන තුන. දැන් ප්‍රතික්‍රියා ටික ලියමු. මෙතන සිද්ධ වෙච්ච ප්‍රතික්‍රියා ටික. මම අවශ්‍ය ප්‍රතික්‍රියා ටික ලියන්නම්. හරි කොහොමද ලියන්න වෙන්නේ?
මොනවද ප්‍රතික්‍රියා අවශ්‍ය වෙන්නේ මේකට? මුලින් නම් බලමු M ද්‍රාවණයට අණු HCl එකතු කරන සුදු අවක්ෂේපයක් හැදුණා. ඒකට ප්‍රතික්‍රියාවක් අවශ්‍යයිද? සුදු අවක්ෂේපයක් හැදුණා කියද්දි ඒවට නම් ලියන්න ඕනේ නැහැ නේ සුදු මේ ප්‍රතික්‍රියා. අපි ඔය දෙවෙනි කේටිකට පටන් ගමු. මොකද කියන්නේ? ලෙඩ් ඇසිටේට් ද්‍රාවණය අවර්ණ ද්‍රාවණයක් එක් කරන ලදී කහපාට අවක්ෂේපයක් හමු වෙනවා. ඒකට එතනින් පටන් ගන්න මම එනම්. මොනවද ලෙඩ් ඇසිටේට් කියන්නේ මේක? හරි. I- එක එකතු වුණොත් එහෙම හම්බ වෙනවා PbI2 කියන අවක්ෂේපය තුලිත කරන්න මෙහෙම. හරි. ආය තව ගන්න පුළුවන් මොනවද? හරි. බේරියම් ක්ලෝරයිඩ් එකතු කරපුවම සුදු අවක්ෂේපයක් හැදුනලු. හරි. එහෙනම් මම ලියන්නම් සල්ෆයිඩ් අයන වලට බේරියම් ක්ලෝරයිඩ් දැම්මොත් එහෙම හම්බ වෙනවා BaSO3 කියන සුදු අවක්ෂේපය සහ 2ක් Cl මයිනස්. ඒක ඊට පස්සේ ඒක තනුක HCl වල දිය වුණාලු. එහෙනම් ලියන්න මොකද්ද? BaSO3 ධන තනුක HCl වලින් හැදෙනවා BaCl2 SO2 ධන ජලය. ඊට පස්සේ අර ඩයික්‍රෝමේට් වලින් පොඟ පෙරහනකට 16 කොළ පාට වෙන ප්‍රතික්‍රියාව හැමදාම අහන එක ඩයික්‍රෝමේට් ධන SO2 මෙයා Cr3+ බවට ඔක්සිකරණය වෙනවා. මෙයා සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. මෙතන දෙකක් දැම්මා. මෙතන වෙනස 3යි. මේ පැත්තට ජලාණු 1යි. මේ පැත්තට H+2යි. ඊළඟට සිල්වර් නයිට්‍රේට් එකතු කරපුවාම කළු පාට අවක්ෂේපයක් නම් සල්ෆයිඩ් අයන වලට සිල්වර් නයිට්‍රේට් දැම්මහම Ag2S අවක්ෂේප වෙනවා. මේ වගේ. ඊට පස්සේ ඒකට HCl දාපුවම දිය වෙනවලු වායුවක් පිට වෙලා Ag2S ධන HCl හැදෙනවා AgCl ධන H2S. ඊට පස්සේ ලෙඩ් ඇසිටේට් වලින් පොඟ පෙරහන කඩදාසි කතාව මෙන්න ලෙඩ් ඇසිටේට් මෙන්න H2S හම්බ වෙනවා PbS කියන කළු පාට අවක්ෂේපය ආය ඇසිටික් අම්ලය තුතයි. ඔය දේ තමයි 2023 අහලා තියෙන්නේ. මෙන්න 23 අහලා තියෙන තුන්වෙනි ප්‍රශ්න. හරි එහෙනම් හැමෝම රෙකෝඩින් එක බලන ඉඳන් මම 2024ටත් යනවා ඉවර කරනවා ඊට පස්සේ. දැන් 2024 ගැලීම් සටහනක් තියෙන්නේ කාණ්ඩ විශ්ලේෂණයෙන්. කියන මෙහෙම හරි වගේමයි කලින් ප්‍රශ්නයක් කරේ ඒක වගේමයි. එතන තියෙනවා M කියලා ජලීය ද්‍රාවණයක් තනුක HCl දාලා H2S යවනවා. මොකද එන්නේ කළු පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. කළු පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. මොකක්ද කළු පාට අවක්ෂේප වෙන්න පුළුවන් PbS CuS HgS Bi2S3. ඊළඟට උණු තනුක නයිට්‍රික් වල ඒ අවක්ෂේපය දිය කරලා ලා නිල් පාට ද්‍රාවණයක් හම්බ වෙනවා නම් කවුද? CuS. CuS. CuS තමයි ඔතනදී A1 කියලා කියන්නේ.
ඊට පස්සේ ඒ ලාණි පාට ද්‍රාවණයට බලන්න මොකද කරලා තියෙන්නේ. ඒ ලාණි පාට ද්‍රාවණයට බලන්න තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම A2 කියලා සුදු අවක්ෂේපයක් හම්බ වෙනවා. මොකක්ද ඒක? කොපර් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ ඒකට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහමත් ඒකමලු හම්බ වෙන්නේ A2මයි. ඊට පස්සේ ඒකට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දැම්මහම මොකද වෙන්නේ? තද නිල් පාට ද්‍රාවණයක් හම්බ වෙනවලු. මොකක් වෙන්නද ඒ තද නිල් පාට ද්‍රාවණය? ඇමීන් සංකීර්ණය. මේක ඊළඟ එක තමයි A3 කියලා කියන්නේ. ඊළඟට සාන්ද්‍රිත සීල් දැම්මහම කහ පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. මේ ද්‍රාවණයක් හම්බ වෙනවා. මොකක්ද එනම්? කොපර්ගේ ක්ලෝරෝ සංකීර්ණය. ක්ලෝරෝ සංකීර්ණය. ඒක තමයි A4 කියලා කියන්නේ. දැන් පෙරණියත් ඔස්සේ ඉස්සරහට යන්. පෙරණිය ඔස්සේ ඉස්සරහට යන් අපි. බලන්න පෙරණිය නටවලා සාන්ද්‍ර නයිට්‍රික් දාලා කාමරුෂ්ණත්ව සිසිල් කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් දානවා. අන්න කොළ පාට අවක්ෂේපයලු හම්බ වෙන්නේ. මොකක්ද ඒ කොළ පාට අවක්ෂේපය? ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් ඒක තමයි B1 කියලා කියන්නේ. ඊට පස්සේ ඒකට මොකද කරන්නේ? වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දැම්මාම කහ පාට ද්‍රාවණය ඉස්සෙල්ලා තම්බුණා මේක මොනවද එනම් සෝඩියම් ක්‍රෝමේට්. ඒක තමයි නම් B2 කියලා කියන්නේ. හරි ඊට පස්සේ ඒකට දානවලු මොනවද? තනුක සල්ෆියුරික් අම්ලය තැඹිලි පාට ද්‍රාවණයක් හම්බ වෙනවා. මොකක්ද මේ තැඹිලි පාට ද්‍රාවණය? සෝඩියම් ඩයික්‍රෝමේට්. එන එක තමයි B3 කියලා කියන්නේ. හරි ඊළඟට අපි පෙරණිය ඔස්සේ ඊට පස්සේ යන් ඉස්සරහට මෙතනින් හම්බෙන පෙරණිය බලන්න මොකද කරන්නේ? H2S යවුවහම ලාරෝස පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. කියන්න බලන්න මොකද්ද ලාරෝස පාට අවක්ෂේපය? මෙතන මැන්ගනස් සල්ෆයිඩ්. එහෙනම් ඒක තමයි C1 කියලා කියන්නේ. ඒ C1 කියන ලාරෝස පාට අවක්ෂේපයට තනුක නයිට්‍රික් දාලා C2 කියන ද්‍රාවණය හම්බ වෙනවා. මොකක් වෙන්නද මේ C2 ද්‍රාවණය? මැන්ගනස් නයිට්‍රේට්. දැන් බලන්න මැන්ගනස් සල්ෆයිඩ් වලට නයිට්‍රික් අම්ලය දැම්මොත් එහෙම හම්බෙන්නේ මොකද්ද? මැන්ගනස් නයිට්‍රේට්. ධන H2S. හැබැයි මැන්ගනස් නයිට්‍රේට් කියන්නේ අවක්ෂේපයක් නෙමෙයිනේ ජලයේ දිය වෙන කෙනෙක්නේ. මෙයා සම්පූර්ණයෙන්ම අයන වලට කැඩෙනවා. Mn2+ සහ නයිට්‍රේට් බවට. මැන්ගනස් අයන මොකද වෙන්නේ? ජලයේ අණු 6ක් එක්ක යාගේ හෙක්සා ඇක්වා සංකීර්ණයේ බවට පත් වෙනවා. මෙන්න මෙයා බවට. ඔහොම ලිව්වනම් තමයි ගොඩක් හොඳ ඒක. එහෙනම් මේක තමයි ඔය C2 කියන රෝස පාට ද්‍රාවණය. ඊට පස්සේ ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ක්‍රීම් පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. මොකක්ද ඒ ක්‍රීම් පාට අවක්ෂේපය? මැන්ගනස් හයිඩ්‍රොක්සයිඩ්. මැන්ගනස් හයිඩ්‍රොක්සයිඩ් ඒක තමයි C3 කියලා කියන්නේ. ඊළඟට සාන්ද්‍රිත සීල් දැම්මහම කහ පාටට හුරු කහ කොළ පාටට හුරු එකක් හම්බ වෙනවලු ද්‍රාවණයක්. මොකක්ද ඒක? මැන්ගනස්ගේ ක්ලෝරෝ සංකීර්ණය. ක්ලෝරෝ සංකීර්ණය. හරි. පෙරණිය ඔස්සේ ඉස්සරහට යන්නේ නම් මොකද කියන්නේ? හරි පෙරණිය ඔස්සේ ඉස්සරහට යන්න. මේ පැත්තෙන් කියලා දිනම් එහෙම ඇමෝනියම් කාබනේට් දානවලු. ඇමෝනියම් කාබනේට් දැම්මම සුදු පාට අවක්ෂේපයලු හම්බෙන්නේ. මොකක් වෙන්නද මේ සුදු පාට අවක්ෂේපය? කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට්, බේරියම් කාබනේට්. පහන්සල් පරීක්ෂාදී ගඩොල් රතු පාටක් දෙනවා නම් මොකක්ද ඒක? කැල්සියම් කාබනේට්. එහෙනම් මෙන්න D කියලා කියන්නේ කැල්සියම් කාබනේට් D1. ඊළඟට D1 වලට මොකද කරන්නේ? D1 රත් කරනවලු සුදු පාට ඔක්සයිඩයක් හම්බ වෙනවා. කියන්නේ මම කැල්සියම් කාබනේට් රත් කරොත් එහෙම මොනවා බවටපත් වෙන්නේ? කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් මෙන්න D2 මෙන්න X කියන වායුව.
X කියන වායුව. හරි ඊළඟට D2 වලට ජලය දානවලු කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය දානවලු. එතන මොකද වෙන්නේ? D3 කියලා අවර්ණ ද්‍රාවණයක් හම්බෙනවලු. කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය දැම්මොත් එහෙනම් හම්බෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි හුණු දියර කියලාත් කියනවා වට. මේ මොන D3 කියන එක කෙනා. D3. ඊට පස්සේ ඒකට තනුක සල්ෆියුරික් දානවලු. තනුක සල්ෆියුරික් දැම්මහම මොකද වෙන්නේ? කැල්සියම් සල්ෆේට් හැදෙනවා. අන්න ඒක තමයි D4 කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ අවර්ණ ද්‍රාවණය D3 යවනවලු මෙයාට අවක්ෂේපයට. එතකොට ඒකට X වායුව තව එකතු කරපුවාම අවර්ණ ද්‍රාවණයක් හම්බ වෙනවා. කියන්න බලන්න. හුණු දියර පරීක්ෂාවේ දෙවෙනි ප්‍රතික්‍රියාව. වැඩිපුර යවුවොත් එහෙනම් මොකද වෙන්නේ? ද්‍රාවණය අවර්ණ වෙනවා. හේතුව මොකද්ද? ඒක කැල්සියම් බයිකාබනේට් බවට පත් වෙන නිසා. බයිකාබනේට් බවට පත් වෙන නිසා. එහෙනම් ඒක තමයි අවසාන එක D5 කියලා කියන්නේ. හරි. එහෙනම් මම ආයෙ වෙනම ලියන්නේ නැහැ මේ ටික. ඔන්න ඔය ටික තමයි උත්තර විදියට එන්නේ. හරි. එහෙනම් මෙන්න A1 A2 A3 A4 B1 B2 B3 C1 C2 C3 C4 D1 D2 D3 D4 සහ D5. D5 කියලා කියන්නේ කැල්සියම් බයිකාබනේට් වලට. හරි. දැන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔන්න ඔය ටික හඳුනගන්න කියලා. හේතු දැක්වීම අවශ්‍ය නැත කියලා කියනවා. අතන කරේ 2018 ඉඳලා 2024 වෙනකම් විභාගයට අහලා තියෙන ඉනෝගනික් රචනා ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. හරි. එහෙනම් මේ ඔයගොල්ලෝ රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන විදිය ගැන පොඩ්ඩක් බලා ගන්න. මම ඊළඟ දවසේ මේකේ ගණන් හදන කොටස 9 වෙනි ප්‍රශ්නේ B කොටස කියලා දෙන්නම්. හරි. රෙකෝඩින් එක 3-4 පාරක් හරි කමන්නේ බලලා අඩුපාඩු ටික හදාගන්න. බෑ.